රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ වටිනා දහම් කරුණු පැහැදිලි කර දෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ යම් පුද්ගලෙක් තමන්ට උත්පත්තියෙන් උරුම වෙච්ච අංගපසංග සෝභහමත් රුව තව කෙනෙකුගේ සිත තුළ රාගික කාමුක සිතුවිලි ඉපැද්දීම සඳහා භාවිත කරනවා නම් ඔහුට හෝ ඇයට අත්වන ඉරණම කුමක්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ බොහෝම පැහැදිලිව දේශනා කරනවා නෝනා මේ තමන්ට ලැබුණා වූ රූපය. මම දැන් කිව්වා මේ රූපය අපිට අම්මා තාත්තා නිසා ලැබුණු රූපයක් නෙමෙයි. අපි අප්‍රමාණ මල් පූජා කරලා බෝමලු ඇමදලා මෛත්‍රී චිත්තයන් වඩලා තමයි මේ ලස්සන රූපය ලැබුවේ. ඒ නිසා මේ ලැබුවා වූ ලස්සන රූපය බුදුරජාණන් වහන්සේ කියනවා නිරයගාමී බවට පත් කරගන්න එපා කියලා. යමෙක් තමන්ට ලැබුණා වූ රූපය ඇඳුමෙන් පැළඳුනෙන් හෝ ලෝකයාට යම් නිරාවරණය කිරීමක් කරනවා ඕන එය අපායගාමී අකුසලයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිව කියනවා. අපායගාමී අකුසලයක්. ගරු ස්වාමින් වහන්සේ නාට්‍යාංගනාවන් රංගන ශිල්පිනියන් සම්බන්ධව කතා කරද්දී මේ තත්ත්වය කොහොමද ස්වාමින් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? ඒක නෝනා බරපතල තැනක් ඒක. ඒක අපිට සමාජෙ කියන්නත් බෑ. සමහර විට කෙනෙක් ගැටෙන්න පුළුවන්. නමුත් කවුරු ගැටුණත් ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය අපි ලෝකෙට කියන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ නටගාමිනී කියන රංගන ශිල්පියෙක් බුදුරජාණන් වහන්සේ ළඟට එනවා. එයා තමයි එදා දඹදිවේ හිටපු ලස්සනම රංගන ශිල්පියා. මේ රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ මේ රූපය උපයෝගී කරගෙන අනුන්ව සතුටු කරන අය, අනුන්ව විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී ඔය ප්‍රශ්නේ අපි ඔතනින් නතර කරමු කියලා. නෑ ගාමිණී දෙවෙනි වතාවෙත් අහනවා. දෙවෙනි වතාවෙත් බුදුරජාණන් වහන්සේ කියනවා නෑ ගාමිණී අපි ඔය ප්‍රශ්න ඔතනින් නවත්තමු කියලා. තුන්වෙනි වතාවෙත් අහනවා. ඒත් කියනවා බුදුරජාණන් වහන්සේ නවත්තමු අපි මෙතනින්. හතරවෙනි වතාවේ අහද්දී බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී මේ පායාස දිව්‍ය තලයක් කියන්නේ දිව්‍ය තලයක් නෙමේ පායාසය කියන්නේ නිරයක් කියලා. එතකොට පායාසය කියන නිරය කියන්නේ කවුරු යන තැනක්ද? මේ රූපය උපයෝගී කරගෙන ලෝකයා තුල කාමාස්වන්දයන් සකස් කරනවා නම්, ලෝකයා තුල විනෝදය හාස්‍ය සකස් කරනවා නම්, ඒ අය මරණින් පස්සේ පායාස කියන නිරයට යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම නෙමෙයි කියන්නේ. තේරුණාද? එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නා වූ ධර්මය අපි දේශනා කළ යුතුයි. මොකද මේක සමාජයට මේ මොහොතේ කරන්නා වූ බුදුරජාණන් වහන්සේ බලවත් අනතුරු හැඟවීමක්. තේරුණාද? ඒ ගාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමා පෙර පින නිසා ලැබුවා වූ මේ සුරූපී ජීවිතය ඇඳුමෙන් පැළඳුමෙන් හෝ අපි ලෝකයට නිරාවරණය කරනවා නම් එය අපායගාමී අකුසලයක් කියලා නෝන. ඒතර අපි දන්නා වූ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ පායාස නිරය කියන්නේ කොයි වගේ තැනක්ද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේ දකින්නවලු සමාධියෙන් මේ පායාස නිරයේ ඉන්නේ නිරිසතුන් ඇටසැකිල්ලක් හැටියටයි උප්පත්තිය ලැබලා තියෙන්නේ. එයාට මස් මුහුණක් තියෙනවා. නමුත් ඇටසැකිල්ලක් හැටියට. මස එයාට ලැබිලා නැහැ. ඇයි මස ලැබිලා නැත්තේ? ගිය ජීවිතේ එයාට ලැබුණා වූ මස එයා කාමයන් උදෙසා යොමු කළා. තේරෙනවද? අනුන්ට අකුසලයේ උදෙසා එයා යොමු කළා. ඒ වගේම තව නිරිසතෙක් ඉන්නවා. ඒ පායාස නිරේ එයා නෝන හැම ගහපු නිරිසතෙක්. ඔබ මිනිස්සේ කොඳ ශක්තිමත් මිනිස්සෙක් අරගෙන ඒ ශක්තිමත් මිනිසයාගේ මේ උඩුහම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. උඩුහම සම්පූර්ණයෙන්ම මූණේ ඉඳන් උඩුහම ගැලෙව්වට පස්සේ දැන් ඔබට පේනවා රතු පාට ලේ තැවරුණු මස් තැවරුණු නහර තැවරුණු මේ මස් ගොඩ. අන්න ඒ වගේ හැම ගැහුවා වූ නිරිසතෙක්. මසම පිච්චෙනවා. මසම ගින්දරට යෝධියට පිච්චෙමින් මසම පීඩාවට පත් කරනවා. ඇයි? ශරීරය මස කියන කාරණය ලෝකයාගේ කාමස්වාදයන් උදෙසා යොමු කළා. ඒ නිසා නෝනා බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළා තියෙන යම් හේතුවක් නිසාමයි. තේරෙනවද? එහෙනම් අපි දක්ෂණං බුදුරජාණන් වහන්සේ කිව්වේ දේ තෝරගන්න නිවැරදිව අපිත් පායාස නිරය කියන පැත්තට යෑමේ අපි වළකිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නා වූ කාරණය වර්තමාන ලෝකයාට ගොඩක් වටිනවා. නමුත් අපිට ලෝකේ නිවැරදි කරන්න බෑ නෝනා. මොකද ලෝකය කියන්නේ දුක කියන කාරණේ. තේරුණාද? ඒ නිසා ලෝකයේ මේ මොහොතේ යන දිශාව වෙනස් කරන්න මේ ලෝකේ කාටවත් බෑ. සක්‍රියා ඇවිල්ලා මේ ලෝකේ පාලකයා වුණත් නැවත මේ ලෝකය වෙනස් කරන්න බෑ නෝනා. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකය යන්නේ මුර්ග සංඥාව සකස් වෙන තැනටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙහෙම ගිහිල්ලා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10යි කියන තැනට එනවා කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ පරමායුෂ අවුරුදු 120යි. දැන් වෙනකොට ඒක 70ට වගේ බහැලා තියෙනවා. එතකොට 120 ඉඳන් 70 කියන්නේ අවුරුදු 50ක් අවුරුදු 2600ට ආයුෂ අඩු වෙලා තියෙනවා. එතකොට මේ ගෙවුනා වූ අවුරුදු 2600 කියන්නේ මේ ස්වභාව
ස්වාභාවිකත්වයේ තුල ලෝකයේ ගලාගෙන ආපු අවුරුදු 2600. මේ වසවිස කුමිනාශක රසකාරක මේවා තිබ්බේ. නමුත් අදින් පස්සේ බිහි වෙන්නා වූ ලෝකය කියන්නේ මේ සියල්ලෙන් විකෘති වූ ලෝකයක්. එහෙනම් ඊතුරු ආයුෂ 50 60 ගෙවෙන්න තව අවුරුදු 1500ක් යන්න අවශ්‍ය. එහෙනම් පරමායුෂ අවුරුදු 10යි කියන තැනට ලෝකය තව අවුරුදු 1500ක් යනකොටපත් වෙනවා නෝන. ඒ පරමායුෂ අවුරුදු 10යි කියන තැනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මිනිස්යාට මුර්ග සංඥාව සකස් වෙනවා කියලා. මුර්ග සංඥා මිනිස්යා තව මිනිස්සෙක් දකින්නේ මුර්ගයෙක් හැටියට නෝන. මරා ගන්නවා කියනවා, කොටා ගන්නවා කියනවා, ලේ වලින් මේ පෘථුවිය තෙමෙනවා කියනවා. තේන්න. දැන් බුදුරජාණන් වහන්සේ කියන මෙතෙන්ටයි මේ ලෝකය යන්නේ. එහි බීජ අවස්ථාව තමයි අපි මේ ලෝකයේ තුල දකින්නේ නෝන. ඒ නිසා මේ ලෝකයේ සක්‍රියා ඇවිල්ලා පාලකයා වුණත් මේ ලෝකය නැවත නිවැරදි කරන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ ධර්මයේ අපිට කියනවා. ඒ නිසා ලෝකය අපිට නිවැරදි කරන්න බෑ. ඒ නිසා අපි ධර්මයේ තුල නිවැරදි වෙන්න ඕනේ කියන තැනයි අපි සකස් කරගන්න ඕන. ධර්මයේ තුල අපි ශක්තිමත් වෙනවා. ලෝකයේ අන දිශාවකට ගියේ දැන් මොකද ලෝකය යන්නේ දුක දිශාවටයි. තේරෙනවද? ඒ නිසා ලෝකයේ දුක දිශාවට යද්දී අපි ධර්මයේ දිශාවට එන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට අපි ධර්මයේ දිශාවට එනකොට සමහර විට ඔබ හුදකලා වෙන්න පුළුවන්. මොකද ලෝකේ බහුතරයක් යන්නේ එක පැත්තකට. ඒතකොට මොකද ධර්ම මාර්ගයේ යන කෙනා හැම වෙලාවම නෝන උඩුගම් බලා යන කෙනෙක්. එයා මුහුද පැත්තට ගලාගෙන යන කෙනෙක් නෙමෙයි. එයා උඩුගම් බලාගෙන යන්නේ. උඩුගම් බලාගෙන යනකොට අනිවාර්යයෙන්ම එයා මේ සමාජයට අමුත්තෙක් වෙන්න පුළුවන්. තේරෙනවද? එයා මේ සමාජය තුල හුදකලා වෙන්න පුළුවන්. එයා මේ සමාජය තුල පිස්සෙක් කියලා යාව හඳුන්වන්නත් පුළුවන්. නමුත් ඒ කොයි ආකාරයෙන් සමාජය ඔබව හැඳින්නුවත් ඔබ දක්ෂ වෙන්න ඕනේ. තමා ළඟ මුළු ලෝකෙම නැති වුණත් බුදුරජාණන් වහන්සේ ඉන්නවායි කියන විශ්වාසය ඇති කරගන්න. ඒ නිසා මේ විශ්වාසය තුල අපි මේ සංසාර බය දකිමින් තේරුණාද? මේසා බරපතල අනතුරක් අපි ඉදිරියේ තියෙනවා නේද? මේ රූපය වැරදි ආකාරයට පරිහරණය කළත් ඒසා බරපතල වැරදි අනතුරක් තියෙනවා. ඉතින් මේ වැරදි අනතුර දකිමින් අනතුරෙන් මිදෙන දිශාවට යන එක තමයි අපිට කරගන්න තියෙන්නේ. රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී මේ දහම් කරුණ ඔබට පැහැදිලි කර දෙන්නේ. ඔබට ධර්ම වුණත් පුළුවන් ධර්ම දානමය පින්කමට සහභාගී වන්න. ඔබ දන්න කියන කෙනෙකුට මේ පණිවිඩය දෙන්න. සිරස FM පන්සිල් මළුව අහන්නටිය කියලා කියන්න. ගරු ස්වාමින් වහන්සේ පැහැදිලි කරන මෙම කරුණු ඔබට ඉතාමත් වැදගත්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට අපායකාමී නොවන මාර්ගයක් ගැන. ඔබේ සිතේ පහළවන අකුසල් සිතුවිලි බොහෝ දුරට ඔබව ඇදගෙන යන්නේ අපායට. හැබැයි ඉන් මිදෙන ක්‍රමයක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා. මේ විරාමෙන් අනතුරුව අපේ ගරු ස්වාමින් වහන්සේගෙන් විමසන්නේ ඒ පිළිබඳව. ඇස් පියා ගන්න. ඉන්න මා සමග මේ අරණට තුරුපත් සිලවෙන හඬ පවා ඇසෙන දහම් අරුණින් නැගෙන දම් කඳ විඳ ගන්න. පන්සිල් මළුව යොමු කරන්න 0112848888. ගරු ස්වාමින් වහන්සේ ලෝකයේ පුරා අතිශය සුඛෝපභෝගී ජීවිත ගත කරන මිනිස්සු ඉන්නවා. ඒ අය විවිධ ආගම්වලට විවිධ ජාතීන් වලට අයත් අය. නමුත් මේ හැම කෙනාම බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පිළිගත් අය නෙවෙයි. මේ අයගේ භව ගමන කොහොමද ස්වාමින් වහන්සේ අප පැහැදිලි කරගන්නේ? ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අපිට මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කතා කරනදී මේ වර්ණය කියන කාරණේ, ලස්සන කියන කාරණේ අනිවාර්යයෙන්ම ලැබෙන්නේ ගිය ජීවිතේ නෝනා අපි අප්‍රමාණ කළා වූ පින්කම් නිසාමයි. හොඳේ. දැන් අපි මේ ලස්සන ජීවිතයක් ලබන සමහර විට ගිය ජීවිතේ මල් වට්ටි දහස් ගාණක් පූජා කළා ඇති. මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා ඇති. බෝමලු දහස් ගාණක් ඇමදලා ඇති. මේවැයි ආනිසංස ධර්මයන් නිසායි අපිට මේ ජීවිතේ මේ ලස්සන සුරූපී ජීවිතයක් ලැබිලා තියෙන්නේ. දැන් එක්තරා අපි දන්න ස්වාමින් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට අරමුණු වෙනවා දිව්‍යාංගනාවක්, දිව්‍ය තලයක. නමුත් මේ දිව්‍යාංගනාව නෝනා මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. දැන් අපි හැදිලා තියෙන්නේ සමෙන් මසෙන්නේ. නමුත් එයා හැදිලා තින්නේ මේ මලින්. ඒතර අපි හිතමු සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් අරගෙන ඒ පොලිතින් නුරේට රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. ඒ ඕකිඩ් මල් පුරවලා දැන් ඒ පොලිතින් නුර බාහිරින් දකින්න යම්සේදේ පොලිතින් නුරේ පෙනෙන්නේ. ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. කුමක්ද මේ අසිරිය? මේ අසිරිය තමයි පෙර ජීවිතේ පින්කම් සිද්ධ කළා, සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කළා. තේන සීලය ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කිරීම නිසායි ඒ සාසිරිය ලැබුණේ. ඒතකොට තවත් මේ ලෝකේ ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවනෝනේ. එයා මේ ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨම නාට්‍යාංගනාවක්.
එතකොට අපි දන්නේ එක්තරා ස්වාමීන් වහන්සේ කෙනෙක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බලලා තියෙනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එතකොට එයා දකිනවා ඇය ගිය ජීවිතේ දේවදාසියක්. දේවදාසියක් කියන්නේ දෙවියන් උදෙසා ජීවිතේ පූජා කරන්නේ දේවදාසියක් කියලා තමයි ඉන්දිය සමාජය කියන්නේ. එතකොට එයා ගිය ජීවිතේ දේවදාසියක්. පුංචි කාලේ ඒ ළමයා ගෙනල්ලා දෙවොලට පූජා කරනවා. දෙවොලට පූජා කරපු දවසේ ඉඳන් ඒ දරුවා මැරෙන මොහොත දක්වා මොකද්ද කරන්නේ? මල් කඩනවා, මල් මාලා නෙලනවා, මල් ගොතනවා, දෙවියන්ට පළඳනවා. කහදියරෙන් මේ දෙවොල හොදනවා, මුරුතැන්පත්තු වෙනවා, දෙවොල අතුපතු ගන්නවා. මුළු ජීවිත කාලෙම දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. දෙවියන් උදෙසා, බුදුරජාණන් වහන්සේ උදෙසා නෙමෙයි දෙවියන් උදෙසා ජීවිතේ කැප කළා. මේම ජීවිතය කැප කරලා එයා අවසානයේ මැරෙනවා. මැරිලා මේ ජීවිතේ අර මිත්‍යා දෘෂ්ටික පවුලක, බෞද්ධ පවුලක නෙමෙයි, මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලැබෙනවා. එතකොට මේ සුරූපී දැරිය මේ මොහොතේ ලෝකයේ ඉන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් එයාට ඒ සුරූපී භාවය ලැබුණේ කුමක් නිසාද? මුළු ගිය ජීවිතයක් පුළ දෙවියන් උදෙසා කළා වූ පූජෝපහාරයන් නිසා. මලින් දෙවියන් මල් ලක්ෂ ගාණක් දෙවියන්ට පූජා කරන්න ඇති. මල් මාලා දසදහස් ගාණක් වියන්න ඇති. ඒ වගේ කහදියරෙන් මුළුතැන්පතින් මේ සියලු දේයම දෙවියන් පූජා කළා. එහි ආනිසංස හැටියට සුරූපී ජීවිතයක් ලැබලා මේ ජීවිතේ උප්පත්තිය ලබනවා. ඒ නිසා අපි නිරේතුරුවම මෙවැනි පින්කම් සිද්ධ කරනවා නම් බෞද්ධද අබෞද්ධද කියන කාරණේ අදාළ වෙන්නේ නැහැ. තේරෙනවද? දැන් අබෞද්ධ ජීවිතයක් ගත කරන මුස්ලිම් මහත්තයෙක්, ක්‍රිස්තියානි මහත්තයෙක්, හින්දු මහත්තයෙක් දෙවියන් උදෙසා දැඩි ආකාරයෙන් මලින් සුවඳින් ආලෝකයෙන් දෙවියන්ව පූජා කරනවා නම් දැන් අපි දන්නවනේ කෝවිල් ආශ්‍රිතව, පල්ලි ආශ්‍රිතව මලින් මහ විශාල පූජාවන් සිද්ධ වෙනවනේ. ඉතින් මේ අය මැරිලා ගිහිල්ලා නෝනා අබෞද්ධ පවුල්වල සුරූපී අය වෙලා උප්පත්තිය ලැබෙනවා. මරණ වෙලාවේ මේ පින් උපාදානෙ වුණොත්. එහෙම නැත්නම් දෙවියෙක් වුණොත් මිත්‍යා දෘෂ්ටික දිව්‍ය තලවල සම්පූර්ණ අසිරිමත් දෙවියලා උප්පත්තිය ලැබෙනවා. ඒ නිසා බෞද්ධද අබෞද්ධද කියන කාරණේ සංස්කාර වලට අදාළයක් නැහැ. තේරුණාද? බෞද්ධ කෙනෙක් මේවා සිද්ධ කළොත් එයා සම්මා දිට්ඨියටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. අබෞද්ධ කෙනෙක් ඒවා කරොත් සම්මා දිට්ඨියෙන් බැහැරටපත් වෙලා උප්පත්තිය ලැබෙනවා. ඉතින් වෙන දෙයක් උතර නෑ නෝනා. ඉගෙන සුරූපී භාවය කියන්නේ අපි පෙර ජීවිතේ කළා වූ පින්කම්මයි. මලින්ම සුවඳින්ම ආලෝකයෙන්ම මෛත්‍රී චිත්තයෙන්ම කළා වූ පින්කම්. රාජගිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කරන්නේ ජීවිතේ සැනසීම සොයා යන ගමනේදී උන්වහන්සේ අපට නැවත නැවතත් මතක් කර දෙන්නේ අපි තාමත් සිහිබුද්ධියෙන් මේ භව ගමන යා යුතු බවයි. ගරු ස්වාමින් වහන්සේගෙන් මේ විරාමෙන් අනතුරු අපි විමසමු අපිට ලැබිච්ච මේ ශරීරය අපි තවත් කෙනෙකුගේ සිතෙහි කාමුක සිතුවිලි, රාගික සිතුවිලි ඇතිවන ආකාරයට හසුරවනවා නම් අපට අත්වන ඉරණම කුමක්ද? මේ විරාමෙන් අනතුරු අපි උන්වහන්සේගෙන් විමසමු. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දම් තෝතක්. පන්සිල් මළුව. අතිපූජ්‍ය රාජකිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේගේ වැඩමවීමෙන් අද දවසේදී සිරස FM පන්සිල් මළුවේදී උදැසන 8 වනතුරු මේ දහම් කරුණු ඔබට ශ්‍රවණය කරන්නට අවස්ථාව ලැබී තිබෙනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඔබේ ජීවිතය ඔබ ලබපු මේ කය ඔබ එයින් නිසි ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් මෙහි ඔබ මේ ලෝකයේදී දකින ප්‍රයෝජනය හැටියට ඔබ සිතන්නේ කය ඉතාමත් වර්ණවත්ව සුවඳවත්ව තබා ගැනීම, කැමති දේවල් ඉෂ්ට සිද්ධ කිරීම, මේ වගේ දේවල් වන්නට පුළුවන්. මේ දේවල් එපා කියලා මේ ගරු ස්වාමින් වහන්සේ කොතනකදීවත් ඔබට මතක් කරන්නේ නැහැ. නමුත් මේ කයක් මනසක් ඇතුව අපි ආපු අපි මේ මනස නිසි අයුරින් පෝෂණය කිරීමට සඳහා අවශ්‍ය දේ කරනවද? එයයි වැදගත්ම දේ. මනසේ පෝෂණය වෙනුවෙන් ඔබ කරන දේ තමයි ඔබව අපායගාමී වීම වළක්වලා ජීවිතේ මේ යන භව ගමන ඉතාමත් සැහැල්ලු සිතින් යාමට අවස්ථාව සලසලා දෙන්නේ. ස්වාමින් වහන්සේ කියන කරුණු ඉතාමත් අවධාරණයෙන් අහන්න. ජීවිතයට සම්බන්ධ කර ගැනීමට අවශ්‍ය මේ කරුණු පිළිබඳව ඔබ දන්න කියන කෙනාටත් මේ වෙලාවේ කතා කරලා කියන්න. 0112 84 88 88න් කතා කරන්න සිරස FM පන්සිල් මළුවට. අවුරුදු සමයේ ග්ලිට්ස් අවුරුදු පොළට පැමිණ අසීමිත සාප්පු සවාරියෙන් ප්‍රමෝද වන්න. ග්ලිට්ස් විලාසිතාන්තය.
බුදුන් උදෙසා මල් පිදීමෙන්ම පමණක් දිව්‍ය සම්පත්තිය ලැබූ සුමනමාලාකාර කතාවස්තුව මෙතුමට එන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයකුගෙන් දම් පැන් පිතක් පන්සිල් මළුව රාජකිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ සිරස FM පන්සිල් මළුවේදී මේ දහම් කරුණු අපට පැහැදිලි කරන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ දිනෙන් දින අනතුරු බවින් වැඩි ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම අකුසලයට බර වූ මිනිසුන් නිසා ඒ අය අපායගාමී වීමට තියෙනා වූ ඉඩකඩ වැඩි. ගරු ස්වාමින් වහන්සේ මනුෂ්‍ය ලෝකයේ පවතින මේ අනතුරින් මිදිලා නිර්වාණය දකින්නට තියෙන හොඳම මඟ දේවතානුස්සතිය වඩමින් දිව්‍ය ලෝකයේ ශාස්ත්‍රීය දෙවියෙකු වීමට වීරය කිරීමද. මෙහෙමයි බුදුරජාණන් වහන්සේ ඒතර ඔය මහා නාම ශාක්‍ය කියන ශාක්‍යයට ඕක දේශනා කරන්නේ බුදුරජාණන් වහන්සේනේ දේවතානුස්සතිය කියන එක තනිව කියන්නේ නැහැ නෝනා. පළවෙනිව බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ත්‍යාගානුස්සතිය, දේවතානුස්සතිය කියලා කියන්නේ. තේරුණාද? ඒ කියන්නේ මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ මහා නාම ශාක්‍යයට උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්නේ. උපක්‍රමශීලී ධර්මයක් දේශනා කරන්න කියන්නේ යාට බුදුරජාණන් වහන්සේ කියනවා බුද්ධානුස්සතිය වඩන්න, ධම්මානුස්සතිය වඩන්න, සංඝානුස්සතිය වඩන්න. ඊට පස්සේ ත්‍යාගානුස්සතිය හැකිතාක් දන් දෙන්න. හැකිතාක් සිල් රකින්න, සීලානුස්සතිය. රකිමින් දේවතානුස්සතිය වඩන්න කියනවා. දේවතානුස්සතිය කියන්නේ මේ ශාස්ත්‍රීය දිව්‍ය තලයක ඔය තුසිතේ ආමයේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය මේ වගේ දිව්‍ය තලයක ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවා කියලා හිතන්න කියනවා. හැම රාත්‍රියකටම නිින්දට යනකොට ඒ ශාස්ත්‍රීය දිව්‍යාංගනාවක් හිතෙන් මවාගෙන නිදා ගන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් දිව්‍ය ඕජාවෙන් විඳින්නා වූ සැපයන් නුවණින් දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. එවැනි දෙවියෙක් දිව්‍යාංගනාවගේ ආලෝකමත් භාවය, ප්‍රභාස්වර භාවය නුවණින් දකිමින් ඒ දෙවියන් විඳින්නා වූ මහේශාක්‍ය ශාස්ත්‍රීය බව නුවණින් දකිමින් ජීවත් වෙන්න කියනවා. මේකෙන් බුදුරජාණන් වහන්සේ උත්සාහ ගන්නේ දෙවියා කියන තැන සැප තියනවා කියලා කාරණේ අපිට හිත පිහිටන්න නෙමෙයි. තේරෙනවද? එහෙම නැත්නම් දිව්‍ය තලයක ගිහිල්ලා උපදින්න කියන කාරණේ තැන හිත පිහිටන්න නෙමෙයි බුදුරජාණන් වහන්සේ මේක කරන්නේ. මෙතෙන්දී බුදුරජාණන් වහන්සේ මේ දෙවියා කෙරෙහි අපි තුල තෘෂ්ණාවක් සකස් කරනවා. තේරෙනවද? දෙවියා කෙරෙහි දිව්‍ය තල කෙරෙහි බුදුරජාණන් වහන්සේ අප කෙරෙහි තෘෂ්ණාවක් සකස් වෙනවා. දැන් ඔබතුමිය මේක අහලා නෑ මමත් දිව්‍යාංගනාවක් වෙනවා කියලා චිත්තයක් ඇති කරගන්නවා. තේරෙනවද? දෙවියෙක් වෙන්න උපාදානය ඇති කරගන්නවා. තෘෂ්ණාවක් ඇති කරගන්නවා. එහෙම ඇති කරගත්තාට පස්සේ ඔබතුමිය මොකද්ද කරන්නේ? වැඩි වැඩියෙන් තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ඉන්නවා. වැඩි වැඩියෙන් සිල් රකින්නවා. වැඩි වැඩියෙන් දන් දෙනවා. එයි මේව කරන්නේ? අනිවාර්යයෙන්ම දිව්‍යාංගනාවක් දෙවියෙක් වෙන්න. ඒතර එතන තමයි උපාදානයේ බුදුරජාණන් වහන්සේ තියන්නේ. එතන උපාදානයේ තියලා බුදුරජාණන් වහන්සේ මොකද්ද කරන්නේ? මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවනවා. මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩන්න ඔබ ඉබේම සෝවාන් ඵලයේ කියන තැනට පත් වෙනවා. ඒ අවසානයේ මොකද්ද? දෙවියාව ඉලක්ක කරලා අපි සෝවාන් මාර්ගයේ තමයි බුදුරජාණන් වහන්සේ අපි තුලින් වැඩෙන්නේ. ඒ නිසා දේවතානුස්සතිය වඩනවා කියන්නේ ශාස්ත්‍රීය දෙවියෙක් දිව්‍යාංගනාවක් වෙනවායි කියන සැන හිත පිහිටන්න. එතන හිත පිහිටලා විතරක් වැඩක් නැහැ. එතන හිත පිහිටලා එතන සපුරා ගන්න නම් මෙතනින් තෙරුවන් කෙරෙහි වූ ශ්‍රද්ධාවත්, සීලානුස්සතියත්, ත්‍යාගානුස්සතියත් දක්ෂාකාරයෙන් වඩන්න ඕන. තේරෙනවද? ඉතින් අපි දක්ෂ නම් මේ කාරණා තුන වඩමින්, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, නුවණින් මෙනෙහි කරමින් ඉස්සරහට යන්න. එයා කවදා හරි තමන් උපාදානය කරගත්තා වූ දේවතානුස්සතියත් අනිත්‍යයි කියලා දකිනවා. දැකලා එයා සෝවාන් ඵලයට මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට එනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ එතන දේවතානුස්සතිය කියන කාරණේ අපිට ඉලක්ක කරන්නේ මේ කාරණා තුන වැඩි වැඩියෙන් වඩවන්න. මේව තුන වැඩි වැඩියෙන් වඩවද්දී ආ කල්යාණ මිත්‍රාශ්‍රයත් ලැබමින් සද්ධර්ම ශ්‍රවණයත් කළොත් අනිවාර්යයෙන්ම මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දැකලා එයා දේවතානුස්සතියේ තියෙන අනිත්‍යභාවය දකිනවා. දැකලා එයා මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් තමයි වෙන්නේ. ගරු ස්වාමින් වහන්සේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්නා වූ දෙවියන් හා මනුෂ්‍යයන් අතර තිබෙන සම්බන්ධතාවය කොයි ආකාරයෙන්ද ස්වාමින් වහන්සේ? මෙහෙමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රාවකයෙක් ඉන්නවා මේ කුමාර කාශ්‍යප මහ රහතන් වහන්සේ කියලා අසූමා ශ්‍රාවකින් වහන්සේ නමක්. උන්වහන්සේ කියනවා ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන්. ඒ කියන්නේ තුසිතේ යාමේ නිම්මාන රතිය පරිනිම්මිත වසවත්තිය තාවතින්සේ වගේ මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන් නිරේතුරුවම මිනිස්යාට යොදුන් 100ක් ඈතෙන් ඉන්න කියලා. මොකද ඒගොල්ලෝ යොදුන් 100කට මෙහාට එන්නේ නැහැ. මොකද මිනිස්යාගේ ගඳ ඒගොල්ලන්ට උහුලන්න බැහැ කියනවා නෝන. මේ මිනිස්යාගේ ගඳ කියන්නේ දහදිය ගඳ නෙමෙයි. දුස්සීලභාවයේ ගඳ. තේරුණාද? දැන් දෙවියන්ට ඕන නම් මෙතන ඉඳන් මේ අපි කියනා වූ ධර්මය දිව්‍ය සෝත වලින් අහන්න පුළුවන්. දිව්‍ය චක්ක වලින් අපි මේ කියන දේ ඒගොල්ලන්ට දකින්න පුළුවන්. තේරුණාද? ඉතින් එහෙම දකිමින් මේ පින දැකලා ඒගොල්ලෝ සතුටු වෙන්න
පුළුවන්. හැබැයි කවදාකවත් මේ ශාස්ත්‍රීය දිව්‍ය තලවල ඉන්න දෙවියන්ට අපේ පින අවශ්‍ය වෙන්නේ නැහැ නෝනා. මොකද ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. තේරෙනවද? ඒගොල්ලෝ පිනෙන් ආඩ්‍යයි. නමුත් ඒගොල්ලෝ පිනට කැමතියි. දැන් එක සැරයක් ස්වාමීන් වහන්සේ නමක් ධර්මදේශනාවක් පවත්වන්න ගිහිල්ලා උන්වහන්සේ යම් හේතුවක් නිසා ඒ ධර්මදේශනාව පැයක් විතර ප්‍රමාද වෙලා තිනවා. ඉතින් ඒ වෙලාවේ උන්වහන්සේ යම් ස්ථානයක ඉඳලා හිත සමාධිමත් වෙන්න වෙලාවේ උන්වහන්සේට පේනවලු මේ ආකාශයේ වලාකුළක් මත බාගෙට එරමිනියා ගොතාගත්ත. එක කකුලකින් එරමිනියා ගෙතිලා තිනවා, අනිත් කකුල පල්ලෙහාට වැටලා තිනවා. ඒ ස්වභාවයෙන් ලස්සන සුරූපී දෙවි කෙනෙක් ඉන්නවා. එයා ලස්සන සුදු පාට නිල් පාට වගේ ලස්සන ඔටුන්නක් පැලඳගෙන එයා මෙහෙම සාදුකාර දීගෙන බලන් ඉන්නවා. ඒ ස්වාමීන් වහන්සේ දැකලා තිනවා. ඒ කියන්නේ මේ දෙවියා මේ ධර්මය අහන්නයි මේ ලෑස්ති වෙන්නේ. තේරුණාද? ඉතින් ඒ වගේ දෙවිවරුත් මේ පල්ලෙහා අපි කියන්නා වූ මම කියන බණ නෙමෙයි ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලා සීලයෙන් පරිපූර්ණ නම් ඒ කියන්නා වූ බුදුබණ අවංකව දේශනා කරනවා නම් ඒ ඕනෑම ස්වාමීන් වහන්සේ කෙනෙක්ගේ සද්ධර්මය දෙවියන් ශ්‍රවණය කරනවා. තේරෙන? දෙවියන් විතරක් නෙමෙයි සමහර පරදත්ත රූප ජීවි പ്രേත පිනට පැමිණි പ്രേත කොටසු ධර්මයේ දේශනා කරනවා. මොකද ස්වාමීන් වහන්සේ කෙනෙක් දවසක් ඈත ගමක එලිමහන් මේ තන පිටියක වගේ තැනක ධර්මයක් දේශනා කළ රාත්‍රියේ උන්වහන්සේ රාත්‍රියේ ගිහිලා සැතපුණාට පස්සේ උන්වහන්සේට සමාධියෙන් පෙන්ලා තිනවා ඒ ධර්මයේ දේශනා කරපු තැන. තේරුණාද? මේ പ്രേත පවුල් දෙකක් වාඩි වෙලා ඉන්නවා. പ്രേත පවුල් දෙකක්. ඒ പ്രേත පවුල් දෙක පරදත්ත රූප ජීවි പ്രേත පවුල්. ඒ කියන්නේ ඒගොල්ලෝ විකෘතියක් නැහැ, හොඳට ඇඳුම් පැළඳුම් තියෙන പ്രേත පවුල්. ඒතර මේ ස්වාමීන් වහන්සේ උතුම් සමාධියෙන්ම අහලා තියෙනවා ඔබලා ඇයි මෙතන ඉන්නේ කියලා. එතකොට ඒගොල්ලෝ මොකක්දෝ භාෂාවකින් යමක් කියලා තියෙනවා. එතකොට දැන් මේගොල්ලෝ මෙතන ඉන්නේ මොකද නැවත බණ කියාවි කියලා තමයි මේගොල්ලෝ මෙතෙන්ට වෙලා වාඩි වෙලා. එතකොට දෙවියා විතරක් නෙමෙයි පරදත්ත රූප ජීවි പ്രേත කොටසුත් බණ අහන්න කැමති പ്രേත කොටස් ඉන්නවා. නමුත් ඉතින් ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවිවරු නම් මිනිස්සුත් එක්ක ඉස්සර ඇසුරට එන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ කාමයන් තුල මහා සැපයන් තුල ජීවත් වෙන්නේ. මේ සැපයන් තුලට මේගොල්ලෝ ගොනු වෙලා ඉන්නවා මිසක් මනුෂ්‍ය ලෝකයේ ආශ්‍රිත කටුවලට ශාස්ත්‍රීය දිව්‍ය තලවල දෙවියෝ එන්නේ නැහැ. නමුත් මනුස්ස ලෝකයේ ආශ්‍රිත දෙවියන් ජීවත් වෙන දෙවිවරු ඉන්නවා. ඔය අපි කියන කතරගම දෙවියෝ, මහසෙන් දෙවියෝ, සමන් දෙවියෝ ඔය වගේ දෙවිවරු ඉන්නේ. ඒගොල්ලෝ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව මේ මනුස්ස ලෝකේ උපාදානය කරගෙන මනුස්ස ජීවිත ගත කරලා දේවත්වයටපත් වෙච්ච අය. ඊට අමතරව මේ ගම්මාන ආශ්‍රිතව ජීවත් වෙන දෙවිවරුත් ඉන්නවා. පින් කරලා ඒ පන්සල උපාදානය කරලා මැරිලා, ගම උපාදානය කරගෙන මැරිලා ගමේම දෙවියන් වූ සාමාන්‍ය මහේශාක්‍ය අල්පේශාක්‍ය දෙවිවරුත් ඉන්නවා. නමුත් ශාස්ත්‍රීය දෙවිවරු නන්න ඕන කවදාක්වත් පල්ලෙහාට මනුස්ස ආශ්‍රයයට එන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේලා කාලේ, රහතන් වහන්සේලා කාලේ දෙවිවරු නිතරම ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා රහතන් වහන්සේලාගෙන් යම් යම් ප්‍රශ්න අහලා ඒ කටයුතු විසඳගත් අවස්ථා වුණ තරම් තියෙනවා. ස්වාමීන් වහන්සේ මිනිසෙයින් සිල්වත් බවින් ඈත් වෙනකොට දෙවියනුත් මිනිසුන් කෙරෙන් ඈත් වෙනවද? නෑ එහෙම දෙයක් නෑ. බුදුරජාණන් වහන්සේ කියනවා නෝන මිනිස්සයා දුස්සීල වෙන්න දෙවියන් දුස්සීල වෙනවා කියලා. දෙවියන් දුස්සීල වෙලා දෙවියන් වැරදි වැඩ කරන අයට උපකාර කරනවා කියනවා. මොකද ඒගොල්ලෝ තුලත් කාමයන් සකස් වෙනවා. කාමරාග පටිගයන් තුල දෙවියෝ ඉන්නේ. තේරෙන මාර්ගඵලලාභී දෙවිවරු තමයි මේ තත්ත්වෙට වැටෙන්නේ නැත්තේ. මාර්ගඵලලාභී නොවන සෑම දෙවියෙක්ම කාමරාග පටිගයන් තුල ජීවත් වෙන්නේ. තේරෙන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාසයන් තුලයි ජීවත් වෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ උඩින් ඉඳන් මේ මනුස්ස ලෝකයේ වෙන දේවල් දකින්නකොට ඒගොල්ලෝ දුස්සීල වෙනවා කියනවා. දුස්සීල වෙද්දී ඒගොල්ලෝ තුල කාමරාග පටිගයන් ඇති වෙලා අකුසල් සිද්ධ වෙනකොට ඒගොල්ලෝ දිව්‍ය තල වලින් චුත වෙලා පල්ලෙහාට වැටෙනවා කියලා. ඒ නිසා මාර්ගඵලලාභී දෙවියන් මේ අනතුරට ලක් වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දැකලා සීලෙන් ඒගොල්ලෝ පරිපූර්ණයි. නමුත් මෙහා ඉන්න සෑම දෙවියෙක්ම බුදුරජාණන් වහන්සේ කියනවා මනුස්ස ලෝකයේ පිරිහෙන්න ඊට සාපේක්ෂව ඒගොල්ලෝ සීලෙන් පිරිහෙනවා කියලා. පිරිහුණාට පස්සේ ඒගොල්ලොත් පල්ලෙහාට වැටෙනවා. ස්වාමීන් වහන්සේ දෙවියන් ස්වභාව ධර්මයේ පාලනය කරනවද? දෙවියෝ ස්වභාව ධර්ම පාලනය කරන්නේ නැහැ. ස්වභාව ධර්මය කියන්නේ මොනවා? මේක මේ ස්වභාව ධර්මයේ මේ සතර මහා ධාතුවෙන් පාලනය වෙන දෙයක්. තේරෙනවද? දෙවියන්ට ලෝකයක් පාලනය කරන්න බෑ. ලෝකේ පාලනය කරන දෙයක් නෑ. ලෝකේ පාලනය කරන්න මේ සතර මහා ධාතුවමයි. වෙන දෙයක් නෙමෙයි. ඉතින් සතර මහා ධාතුවට ලෝකේ පාලනය කරන්න බෑ. සතර මහා ධාතුවේ ස්වභාවය තමයි නිරතුරුවම වෙනස් වීමට ලක් වෙනවා. සතර මහා ධාතුවේ වෙනස් වීම තමයි මේ පාලනය පාලකෙක් කියලා අපි දකින්නේ. ලෝකේ පාලනය කරන්නේ දෙවියෙක් බ්‍රහ්මෙක් කවුරුවත් නෙමෙයි. තේරෙනවද? ඒගොල්ලොත් සතර මහා ධාතුවෙන් හැදුනා වූ අයමයි. පඨවි ආපෝ තේජෝ වායෝ. මොකද දෙවියාටත් මිනිස්යාට වගේ කයක් තියෙනවා. බ්‍රහ්මයාටත් මිනිස්යාට වගේ කයක් තියෙනවා. නමුත් ඒක සියුම් කයක්, අපේ මස් ඇහැට පේන කයක් නෙමෙයි. ඒක කවදා හරි සමාධියෙන් අපි දෙවියා දකිද්දී මේ මිනිස්සේ කර රජ කෙනෙක් වගේ තමයි දෙවියාගේ ස්වභාවය
දකින්න. ඒ නිසා එයාටත් කයක් තියෙනවා. ඒ කය ඇවිල්ලා සතර මහා ධාතුවමයි. ඉතින් මේ සතර මහා ධාතුවේ ස්වභාවය අනිත්‍යයි. මෙන්න මේ අනිත්‍යයි කියන ධර්මතාවය තමයි මේ ලෝකේ පාලකයා. වෙන කවුරුත් නැහැ ඉතින්. හොඳයි. රාජගිරියේ අරියඥාන ගරු ස්වාමින් වහන්සේ අද සිරස FM පන්සිල් මළුවේදී මේ දහම් කරුණු පැහැදිලි කරනවා ඔබට. උදෑසන 8 වන තුරුම ඔබේ ප්‍රශ්න යොමු කරන්න 0112848888න්. ඒ වගේම ඔබ දන්න කියන අයටත් මේ පණිවිඩය කියන්න මේ වෙලාවේ සිරස FM පන්සිල් මළුව අහන්නට කියන පණිවිඩේ. ඉතින් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයට අපි යොමු වෙනවා. ඉන්නතුරු අපි ගරු ස්වාමින් වහන්සේකින් විමසනවා. අපි ගොඩක් වෙලාවට උත්සව අවස්ථාවලදී එහි තියෙන උත්සවශ්‍රීය සතුට සමරන්න රතිඤ්ඤා මල්වැඩි පත්තු කරනවා. මේ తත්වය නිසා මේ අපිට නොපෙනෙන ලෝකේ ජීවත් වන සත්වයින් පත්වන తත්වය පිළිබඳවයි ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් පස්සේ අපි කතා කරන්නේ. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. ලෝකයේ ජීවත් වන අමනුෂ්‍යයන් දුකට පත් වෙනවද ස්වාමින් වහන්සේ? ඉතින් ඒක මිනිස්යන්ගේ සතුට. ඒ එක එක බලාපොරොත්තු සතුට එක එක්කෙනා එක එක ආකාරයෙන් ඒ සතුට ප්‍රකාශයට පත් කරනවා. ඒකෝට අපිට ඒකට කාටවත් දොස් කියන්න නම් බෑ. මම කාටවත් ඒක වැරදි කියලා කියන්නෙත් නෑ, එපා කියලා කියන්නෙත් නැහැ. මොකද මේවා අපිට නිවැරදි කරන්න කවදාකවත් බෑ නෝන. මං කිව්වා ලෝකේ යන්නේ දුක දෙසටයි, ලෝකේ යන්නේ අකුසලයේ දෙසටයි, ලෝකේ යන්නේ අර පරමායුෂ අවුරුදු 10යි කියන මුර්ග සංඥාව තැනටයි. එහෙනම් ලෝකේ අනගමන අපිට වෙනස් කරන්න බෑ. නමුත් ලෝකේ අනගමන වෙනස් කරන්න බැරි වුණත් ලෝකයේ තුල වෙන්නා වූ දේ ගැන බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ තුලින් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ නිසා නෝන අපි අම්හේකින් දෙසැම්බර් 31 වගේ රාත්‍රියකට මුළු රටම හෙල්ලෙන ආකාරයෙන් රචින්නාපත්තු කිරීම නිසා එක පැත්තකින් තිරිසන් ලෝකයේ ඉන්න සත්තු අප්‍රමාණ දුකට පීඩාවට පත් වෙනවා. සේන බල්ලෙක් පූසෙක් හරකෙක් ගත්තත් මහා පාරවල් වල දුවමින් තැන් තැන් වල හැංගෙමින් ඒ පැය පුරාවට පුදුමාකාර ද්වේෂයක් බයක් ඒ සත්තුන් තුල සකස් වෙනවා. ඒතකොට ගහකොළ වල ඉන්න සිව්පාවුන් එතනින් ගියාම කුරුල්ල බලන්න බිත්තර දාලා ඉන්න කුරුල්ල පැටව දාලා ඉන්න කුරුල්ල අප්‍රමාණ පීඩාවට ඒ බිත්තර විනාශ වෙලා ඒ සත්තු රෑ බයට ඉගිල්ලිලා වෙන සත්තුන්ගේ ගොදුරු බවට පත් වෙලා එතනින් විනාශ භාවයට පත් වෙනවා. ඒ වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව නොවන අප්‍රමාණ ප්‍රේතයෝ ජීවත් වෙනවා. සමහරට මිනිස්සුયો 10 දෙනෙක් ඉන්න තැන ප්‍රේතයෝ 100ක් ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රේත ජනගහනය ලෝකේ වැඩි නෝන. ඉතින් එවැනි ප්‍රේතයින් මේ පුපුරන පිපිරිල්ල හමුවේ විනාශයට පත් වෙන්න පුළුවන්. තේරෙනවද? ඒගොල්ලන්ට තෝලාරික කයක් තියෙනවා. ඒගොල්ලොත් මේ රචින්නා හඬ නිසා රචින්නාවල පිපුරුමට බයෙන් ඒගොල්ලොත් විනාශයට පත් වෙන්න පුළුවන්. එතන ගියා මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව රුක් දෙවිවරු, බුම්මාට දෙවිවරු වගේ මෙවැනි දෙවිවරු අප්‍රමාණව ජීවත් වෙනවා. ඒතකොට මේ දෙවිවරුත් විනාශයට ලක් වෙන්න පුළුවන්. විනාශ නොවුනත් මේගොල්ලෝ තුල ද්වේෂසිත ඇති වෙන්න පුළුවන්. තේරෙන. ඒතකොට බලන්න කිරිදරුවෙක් ගන්න ගෙදරක ඉන්න අවුරුද්දක් දෙකක් මාස 6ක් වයසක කිරිදරුවා මේ කිරිදරුවා වුණත් එදා රෑ 10 ඉඳන් පහවදා උදේ 1 වෙනකන් අඬමින් කෑ ගහමින් බෙරිහන් දෙමින් තමයි ඉන්නේ. තේරෙන. මොකද ඒ ළමයා බිය නිසාම කෑ ගහනවා මේ සද්දෙට. තේරෙන. ඒ වගේම රචින් එකක් පත්තු කරන කෙනා බලන්න. එයා රචින් එකක් පත්තු කරලා එයා එතන ඉන්නවද? එයාත් පැනලා දුවනවා. ඒ කියන්නේ එයාත් මරබයේ තමයි රචින් එක පත්තු කරලා පැනලා දුවන්නේ. ඒ කියන්නේ එයාත් බියටපත් වෙලා එදා රෑ ඉන්නේ. එතකොට මෙහෙම බැලුවාම මේ 31 වෙනිදා රාත්‍රිය කියන්නේ මුළු ලෝකයාම බියට පත් කරන්නා වූ රාත්‍රියක්. තේරෙනවද? අසහනයට වේදනාවට පත් කරන්නා වූ මරණීය බයට පත් කරන්නා වූ රාත්‍රියක්. ඒ වගේම අප්‍රමාණ සත්වයින් මැරෙන රාත්‍රියක්. එදා පත් වෙන රචින්න ගොන්නට කූඹි කඩි වගේ මේ පොළොව ආශ්‍රිත ජීවත් වෙන කෘමි සතුන් කී ලක්ෂයක් මැරෙන්නේ නැද්ද කියලා හිතන්නකෝ. ඒ නිසා 31 රාත්‍රිය ඉවර වෙලා පළවෙනිදා රාත්‍රිය ලබන්නේ නෝනා අප්‍රමාණ අකුසල් කන්දරාවක් මිනිසයා සිද්ධ කරගෙන. එක පැත්තකින් තිරිසන් සත්තු බියට පත් වෙනවා, එක පැත්තකින් ළමා ලපටි බියට පත් වෙනවා, එක පැත්තකින් මේ කෘමි සතුන් බියට පත් වෙනවා, එක පැත්තකින් പ്രേත කොටස්, දිව්‍ය කොටස් බියට පත් වෙනවා, විනාශ භාවයට පත් වෙනවා. ඉතින් මේ සියලු අඳෝනාවන් මේ සියලු බිය මුසු කරගෙනයි අපි පළවෙනිද උදෑසන ලබන්නේ. ඒ නිසායි මේ මම කියන්නේ 31 වෙනිදා රාත්‍රිය මේ වගේ මේ කටුක බය උපදවන රාත්‍රියක් ලෝකයා තුල. ඒ නිසා අපි පටන් ගන්න අවුරුද්ද මුල් අවුරුද්දේ පළවෙනි දවසේ මේසා මිනිස්සයා බියටපත් කරගෙන නම් සකස් කරන්නේ නෝනා ඒ ලබන්නා වූ අවුරුද්ද කවදාකවත් අපිට යහපත් අවුරුද්දක් වෙන්නේ. මොකද ලබන්නා වූ සෑම අවුරුද්දක්ම හැම අවුරුද්දකට වඩා අයහපත් අවුරුද්දක් හැටියට අපි දැන් ලෝකේ දකින්නේ. විනාශයන් වැඩි, අනතුරු වැඩි, ගොඩාක් තියෙන අපරාධයන් වැඩි. ලබන අවුරුද්ද පෙර අවුරුද්දට වඩා දුර්වල අවුරුද්දක් බවටයි පත් වෙන්නේ.
තේරෙනවද? ඒ නිසා අපි යම් හේකින් පිරිතක් සත්‍යයනය කරනකොට පිරිත් දේශනාවක් සත්‍යයනය කරනකොට ඒ පිරිත් සත්‍යයනය තුලින් හැම සත්වෙක්ම සතුටු වෙනවා වගේ. ඒ කියන්නේ අහන කෙනා සතුටු වෙනවා, දෙවියනුත් සතුටු වෙනවා, අමනුෂ්‍යයනුත් සතුටු වෙනවා, තිරිසන් සතාත් සතුටු වෙනවා. අර වගේ කටුක රචින්නා ශබ්දකින් ඕන මේ අහන දකින හැම කෙනාම බියටයිපත් වෙන්නේ. තේරෙනවද? ඒ බිය කියන්නේ තමනුත් අකුසලයේ තුල ජීවත් වෙලා ලෝකයාත් අකුසලයේ තුලට යනවා. ඒ නිසා අපි දක්ෂණං 31 වෙනිදා රාත්‍රියේ ශබ්ද පූජාවක් කරන්න අවශ්‍ය නම් අපි හේවිසි පූජාවක්, මගුල් බෙර පූජාවක් නැත්නම් පන්සලේ ගාන්ටාරේ හඳවන්න අපිට පුළුවන්. මෙවැනි තැනකින් කවදාක්වත් සත්වයාට පීඩාවක් බියක් සකස් වෙන්නේ නැහැ. මුළු ලංකාවෙම මුළු පල්ලිවලම මුළු කෝවිල්වලම තියෙන සීනු ටික එදා රාත්‍රියේ 12ට නාද කළොත් කොතනකවත් මිනිස්සෙක් බියටපත් වෙන්නේ නැහැ. ඒ හඬ අහලා දෙවියනුත් සාදුකාර දෙයි, මිනිස්සුයෝ සාදුකාර දෙයි, අමනුෂ්‍යයොත් ප්‍රිය වෙයි, තිරිසන් සතුත් ප්‍රිය වෙන තැනට. නමුත් මේ තැනට ලෝකේ කවදාකවත් එන්නේ නැහැ නෝනා. තේරුණාද? මේ කියපු දේවල් වලින් එක දශමයක්වත් මම් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි ලෝකේ කියන්නේ. නමුත් ලෝකේ නිවැරදි වෙයි කියලා බලාපොරොත්තු කියන දෙයක් නෙමෙයි මේක. ඇත්ත මේකයි කියලා කියන දෙයක් පමණයි. ඉතින් මේ කියන දේ අහලා ලක්ෂයකින් 10 දෙනෙක් හරි තීරණය කළොත් මේ කතාව ඇත්තයි කියලා ඒ 10 දෙනාට යහපතක් වෙන්න ඕන. රාජගිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ ඔබට මේ දහම් කරුණු පැහැදිලි කරන්නේ අද පන්සිල් මළුවේදී අපි විරාමයකට යනවා. විරාමෙන් අනතුරුව අපේ ස්වාමින් වහන්සේ පැහැදිලි කරනවා පුද්ගලයෙක් නොකළ යුතු කර්මාන්ත පිළිබඳව. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්. පන්සිල් මළුව පූජ්‍ය රාජගිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ අද දවසේ උදෑසන 8 වනතුරු දැන් මේ ලෝකේ ජීවත් වෙන්නා වූ මේ ආයුෂ වර්ණය සැපේ බලයෙන් පිරුණා වූ සමාජයක් තියෙනවා. අපි ගමු ප්‍රභූ මහේශාක්‍ය ජීවිත ගත කරන්නයි තියෙන්නේ. ඒ ප්‍රභූභාවයේ මහේශාක්‍ය භාවය කියන්නේ මොකද්ද? පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසමයි. තේරුණා? ඉතින් දානයම තමයි අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලබලා දෙන්නේ. ඒ කියන්නේ යමෙක් ආයුෂයෙන් වර්ණයෙන් සැපේ බලයෙන් හීන භාවයටපත් වුණා කියන්නේ අනිවාර්යයෙන්ම පෙර ජීවිතේ දානය තුලින් දුර්වලභාවයට පත් වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්සයා සත්වයා කර්මය දායාද කොට උපදී කියලා. කර්මය මගේ කොටගෙන උපදී කියලා. තේරෙනවද? දැන් අපි සමහරලාට සමහර දරුවෙක් ඉන්නවා යා මව් කුසේදීම මිය යනවා. සමහරට මව් කුසෙන් බිහි වෙන වෙලාවෙ මිය යනවා. සමහරලාට මාසෙන් 2න් 3න් අවුරුද්දෙන් 4න් 5න් යා මිය යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ මේකට මේ රෝහලේ වැරද්ද දොස්තර මහත්තයාගේ වැරද්ද කියලා කියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ මෙතන කියන්නේ මේක හේතුඵල ධර්මයක්. හේතුඵල ධර්මය මොකද්ද? මෙයා ගිය ජීවිතේ සත්ව හිංසාවන් සිද්ධ කළා. සත්ව ඝාතනය සිද්ධ කළා. ඉතින් එහෙම කරලා ඒවැයි විපාක අනුව මේ ගිය ජීවිතේ මැරෙන වෙලාවේ කුසල් චිත්තයක් සකස් වෙනවා. කුසල් චිත්තයක් සකස් වීම නිසා මනුස්ස මව් කුසකට බහිනවා. බැස්සත් කළා වූ අකුසලයේ විපාකයේ පිණිස එනවා. දැන් අපි කවුරු හරි දුගී කෙනෙක් ආහාරයක් නැතුව දුප්පත් භාවයෙන් පත් වෙලා ජීවත් වෙනවනම් අපි ඒ තුලින් දකින්නේ මොකද්ද? එයා සංසාරයේ දන් දීලා නැහැ. අනුන්ගේ දානයන් වළක්වලා තියෙනවා. ඉතින් ඒ නිසා දානයමයි සත්වයාට ආයුෂයේ වර්ණයේ සැපේ බලය ලැබෙන්නේ. ඒ නිසා අපේ මේ ජීවිතේට ආයුෂ වර්ණයේ සැපේ බලයේ හීනභාවයක් අපි දකිනවනම් ඒකට අපි මේ ආණ්ඩුවට බැනලවත් වෙන දෙයකට බැනලවත් හරියන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ සමාජ අසාධාරණයක් කියන කාරණය වැඩිපුර දේශනා කරන්නේ නැහැ අපිට. ඒ බුදුරජාණන් වහන්සේ හේතුඵල ධර්මයන් තමයි දේශනා කරන්නේ. හේතුව තමයි අපි සංසාරේ දන් දීලා නැහැ. තේරෙනවද? ඒ නිසා අපිට සුඛෝපභෝගී භාවය එහෙම නැත්නම් මහේශාක්‍ය භාවයන් අවශ්‍ය නම් අපි වැඩි කර්මය කර්මඵල විශ්වාසයෙන් දන් දෙන්න ඕනේ. ඒ දන් දීලත් වැඩක් නැහැ. දන් දෙන්න ඕනේ සීලය ආරක්ෂා කරගෙන. තේරෙනවද? ඉතින් එහෙම කළොත් අපිට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙයි. ඉතින් මේ ලෝකේ යම් දිව්‍ය තලයක යම් දෙවි කෙනෙක් ශාස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් මේ මනුස්ස ලෝකේ යම් මිනිසෙක් ශාස්ත්‍රීක භාවයෙන් ජීවත් වෙනවා නම් ඒ ශාස්ත්‍රීක භාවයට එකම හේතුව ඒ අය පෙර ජීවිතේ පූජා කළා වූ දානයයි. වෙන දෙයක් නෙමෙයි. ඒ දිව්‍යාත්මේ මනුස්සාත්මේ ලැබුණේ සීලය තුලින්. නමුත් අර ශාස්ත්‍රීක භාවය ඒගොල්ලන්ට ලැබුණේ දානය නිසාමයි. ඒ නිසා දන් දෙන කෙනා සංසාරේ කොතන උප්පත්තියක් ලැබුවත් එයාට ආයුෂ වර්ණයේ සැපේ බලය ලැබෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ කියන ඔය ත්‍රිසන් ලෝකේ ජීවත් වෙන අලියා, සිංහයා, කොටියා වගේ ඉන්නේ. ඒගොල්ලෝ තමයි කැලේ ඉන්න රජ්ජුරුවෝ. ඒගොල්ලන්ට කවුරුත් බයයි. තේරෙනවද? එතකොට මේ කැලේ රජ්ජුරුව හැටියට ඒගොල්ලෝ ඒ ජීවිත ලබන්නේ ඇයි? පෙර ජීවිතේ දානේ ආනිසංසමයි. නමුත් දන් දුන්නා ඒගොල්ලෝ සිල් රැක්කේ නැහැ. දැන් අද සමහර මිනිස්සු ඉන්නවා ඒගොල්ලෝ සිල් රකින්නේ නැහැ. සීලය ආරක්ෂා කරන්නේ නැහැ.
එක්ක මිච්ඡා ආජීවයෙන් ජීවත් වෙන්නේ. නමුත් වෙසක් කාලෙට පොසොන් කාලෙට දන්සල් දෙනවා, පන්සලට දන්සල් දෙනවා, අප්‍රමාණ දේවල් දෙනවා. නමුත් ඒගොල්ලන්ට කර්මඵල විශ්වාසිකු නැහැ. ඉතින් මෙහෙම මැරුණාට පස්සේ අර වගේ අර ඇත් කුලේ, සිංහ කුලේ, කොටි කුලේ වගේ කැලේ සද්දන්තයෝ වෙලා උප්පත්තිය ලබනවා. එයා කැලේ නායකයා. හැමෝම එයාට බයයි. ඒතකොට මේ නායකත්වය එයාට ලැබුණේ කුමක්ද? මොකක්ද මේ නායකත්වය කියන්නේ? ආයුෂ, වර්ණය, සැපය, බලය. එතකොට මේ ආයුෂ, වර්ණය, සැපය, බලය ලැබුණේ කුමක් නිසාද? ගිය ජීවිතේ දන් දුන්නා. නමුත් සිල් ආරක්ෂා කළෙත් නැහැ. කර්මඵල විශ්වාසයක් තිබ්බේ නැහැ. නමුත් දානේ ආනිසංස හැටියට එයා කැලේ රජුරු වෙලා උප්පත්තිය ලබනවා. දැන් සමහර මිනිස්සුයෝ ඉන්නවා ඒගොල්ලෝ මේ ජීවිතේ දානය දීලා තියෙනවා. දානය දුන්නත් මැරෙන වෙලාවේ මොකක් හරි දීපලක් තමයි ඒගොල්ලන්ට උපාදානය වෙන්නේ. ඉතින් එහෙම දීපලක් උපාදානය වෙලා പ്രേත ලෝකේ වැටුණත් പ്രേත ලෝකෙදී සද්දන්ත പ്രേතෙක් වෙලා උප්පත්තිය ලබනවා. මොකද මේ සද්දන්ත പ്രേතය අනිත් සියලුම പ്രേතයන් යට කරගෙන තමයි ඉන්නේ. ඒතකොට මේ සද්දන්ත භාවයට ලැබුණේ කුමක් නිසාද? ආයුෂ, වර්ණය, සැපේ, බලය නිසා. පෙර ජීවිතේ දන් දුන්නා. නමුත් දානයට වඩා එයා තුල දීපල කෙරෙහි තෘෂ්ණාව සකස් වුණා. මරණ වෙලාවේ සකස් වුණේ දීපල කෙරෙහි තෘෂ්ණාව. ඉතින් ඊට අදාළව මහේශාක්‍ය ප්‍රේතෙක් බවට පත් වෙනවා ප්‍රේත ලෝකේ. හොඳට ඇඳුම් පැළඳුම් ලැබෙනවා, විකෘතියක් නැහැ. ඒ ඇයි? දානේ ආනිසංසමයි. ඒ නිසා ආයුෂ, වර්ණය, සැපය, බලය කියලා යමෙක් හඳුන්වනවා නම් ඒක අපිට ලැබෙන්නේ දානය නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දානය නිසාමයි. මොකද මේ ලෝකේ කෝටිපති ප්‍රකෝටිපති අය කොච්චර ඉන්නවද කියලා බලන්නකෝ නේද? ඒතනේටපත් උනේ දානේ ආනිසංසයන් නිසාමයි. වෙන දෙයක් නෙමෙයි. පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංස. කර්මඵල විශ්වාසයෙන් සිල් ආරක්ෂා කරගෙන පූජා කළා වූ දානේ ආනිසංස තමයි ඒගොල්ලෝ ලබන්නේ. අපි සූදානම් වෙන්නේ විරාමයකට ගිහිල්ලා නැවතත් ඔබත් එක්ක කතා කරන්න. අපේ ගරු ස්වාමින් වහන්සේ රාජකිරියේ අරිය ඥානගරු ස්වාමින් වහන්සේ සූදානම් වෙනවා මේ විරාමෙන් අනතුරුව ඔබ වුණත් තනියම කල්පනා කරනවා වන්නට පුළුවන් මේ ප්‍රශ්නය ගැන. ලෝකයේ පුරා බොහෝ ධනවත් පුද්ගලයෝ ඉන්නවා. ඒ වගේම රූප සම්පත්තියෙන් අගතන්පත් පුද්ගලයෝ ඉන්නවා. මේ අය සම්‍යක් දෘෂ්ටියට පත්වෙච්ච අයත් නෙමෙයි. එහෙමනම් මේ අයගේ අවසානය භව ගමන මොන වගේද? අපි විරාමෙන් අනතුරුව ස්වාමින් වහන්සේගෙන් විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවර මේ ප්‍රශ්න කම්කටොළු පීඩන ඔය ඔක්කොම ඔය ඵලයන් තමයි. බුදුරජාණන් වහන්සේ මිච්ඡා ජීවය කියලා සිල්පදයක් දේශනා කරනවා. මිච්ඡා ජීවය කියන්නේ ඔය මස් මාංශ වෙලඳන්න බෑ, මත්පැන් වෙලඳන් කරන්න බෑ, වහල් වෙලඳාම, සතුන් වෙලඳාම කරන්න බෑ, වසවිස වෙලඳාම් කරන්න බෑ, වෙඩි බෙහෙත්, තුවක්කු, අවියාවුදු වෙලඳන් කරන්න බෑ. තේරෙනවද? ඉතින් ඕවා සමාජය තුල වැඩි වෙන්න නෝන අනිවාර්යයෙන්ම සමාජය තුල ප්‍රචණ්ඩත්වය එහෙමත් නැත්නම් දුස්සීලභාවයමයි වැඩි වෙලා යන්නේ. තේරෙනවද? ඉතින් ඕවා නිසා ගන්නා වූ ආදායම් තුලින් යැපෙන්නා වූ යම් පිරිස ආදායම් බදු තුලින් යම් යැපෙන්නා වූ පිරිසුත් අනිවාර්යයෙන්ම විකෘති මානසිකත්වයන් තමයි යන්නේ. තේරෙනවද? ඒගොල්ලෝ සීලෙන් දුර්වලභාවයටයිපත් වෙන්නේ. සද්ධාවෙන් දුර්වලභාවයටයිපත් වෙන්නේ. ඒ නිසා කොතනකාරී අපි මිච්ඡා ආජීවයක් සිද්ධ කරනවා නම් ඒ මිච්ඡා ආජීවය තුලින් ලැබෙන්නා වූ ආනිසංසය නෝන අපිව අන්ත අකුසලයේ කරාමයි අරන් යන්නේ. ඒ ඵලයක් තමයි අපි මේ සමාජය තුලින් දකින්නේ. ඉතින් ඒවෙන් හොඳ ආදායම් මාර්ග සකස් වෙන්න පුළුවන්. නමුත් ආදායම් මාර්ග සකස් වෙන ප්‍රමාණයට නෝන විනාශය කරයි සමාජය ගමන් කරන්නේ. මනුස්සයා විකෘතියක් බවට පත් වෙනවා. මොකද මෙතන සීලෙන් දුර්වල වෙනවනේ. මෙතන සීලෙන් දුර්වල වෙනකොට එක පැත්තකින් සී මුලාවට පත් වෙච්ච මිනිස්සු තමයි බිහි වෙන්නේ. අපි කියමු දැන් මේ ජීවිතේ කවුරුහරි මත්පැන් විකුණනවා කියලා. ඉතින් මත්පැන් විකුණුවාට පස්සේ නෝනා ඒ මත්පැන් විකුණුව කෙනා පින්කමුත් කරනවා. දන් දෙනවා. පන්සලට දන් දෙනවා. වෙසක් පොසොන් කාලට විශාල දාස් ගානකට දන් දෙනවා. ඉතින් මෙයා මුළු ජීවිතේම කරන්නේ අරක්කු විකුණන එක. නමුත් අරක්කු විකුණලා මෙයා මැරෙන වෙලාවේ මෙයා අර කළා වූ පින්කම මතක් වෙන. දුන්නා වූ දානයක් සිහිපත් වෙනවා. දුන්නා වූ දානයක් සිහිපත් වෙලා ඔන්න මිනිසෙක් බවට පත් වෙනවා. තේරුණාද? මොකක් හෝ පින්කමක් උපාදාන වෙලා මිනිසෙක් බවට පත් වුණා. නමුත් ගිය ජීවිතේ මොකද්ද කළේ? අරක්කු විකුණුවා. මුළු ජීවිතේම වයින් ස්ටෝර්ස් තමයි කළේ. නමුත් මේ දරුවා දැන් මනුස්ස ජීවිතයක් ලැබුවා ඉපදිලා. නමුත් මේ දරුවා මනුස්ස ජීවිතයක් ලැබුවාම ඉස්කෝලේ යන කාලේ පටන් බොන්න පුරුදු වෙනවා නෝනා. දැන් සමහර දරුවෝ අම්මලා ඇවිල්ලා අපිට කියන අනේ හාමුදුරනේ අපේ දරුවට වයස 16යි ඉස්කෝලේ යනවා අනේ මේ ළමයා මත්පැන් බොනවා මෙහෙම කරනවා කියලා. ඒ මොකක්ද? පෙර ජීවිතේ ওই වයින් ස්ටෝර්ස් මුදල අල්ලා ඔය. ඒතකොට එහි විපාක හැටියට මේ ජීවිතේ ළමා කාලේදීම එයා බොන්න පුරුදු වෙනවා. බේබද්දෙක් වෙනවා. දැන් බේබද්දෙක් වෙලා දැන් ඔන්න බීලා විනාශ වෙලා අවුරුදු 25 දී ඔන්න කසාදයක් බඳිනවා එයා. තේරෙනවද? දැන් කසාදයක් බඳිනකොට එයාට නෝනා කෙනෙක් ලැබෙනවා. ඒ නෝනා හැමදාම අර මහත්තයා බීගෙන ආපුවාම ගුටි කනවා. තේරෙනවද? සල්ලි නෑ. එක්කෝ ඇඳයට රින්ගනවා එනකොට ඔක්කොම ගුටි කනවා. ඒ පුදුමාකාර මානසික පීඩනයක් ඒකාන්තාව. දැන් අපි බලන්න දැන් සමහර අපේ රටේ පවුල් ඉන්නවා
මහත්යාගේ බීමත් භාවය නිසා අප්‍රමාණ නිරාදුක් විඳින කාන්තාව මේ ලෝකේ ඉන්නවා. ඒ කර්මඵලය. ඒ කර්මඵලේ මොකද්ද? ඒ නෝනා තමයි ගිය ජීවිතේ වයින් ස්ටෝස් මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක්. දැන් අපි කොහොම මේ ජීවිතේ මිච්ඡා ජීවෙන් ජීවත් වෙන වයින් ස්ටෝස් එකේ මුදලාලි කෙනෙක්ගේ නෝනා කෙනෙක් ඉන්නවා කියන්නකෝ. ඒ නෝනා මහා සැපයක් නේ විඳින්නේ. එයා ඒ සැපේ විඳින්නේ කුමක් නිසාද? දාස් ගානකට මේ පැත්තෙන් අරක්කු දීලා ලාභෙන්. ඒතකොට මේ දාස් ගානක් අරක්කු බොන මිනිස්සු ගෙදර ගිහිල්ලා කොච්චර බිරින්දෑවරුන්ට ගහනවද, කොච්චර දරුවන්ට බය කරනවද, කොච්චර සමාජයේ අනතුරු වලට ලක් වෙනවද කියලා බලන්නකෝ. එවැනි නෝනා කෙනෙක් තමයි මේ ජීවිතය අර බේබදු මහත්තයාට ලැබෙන්නේ. එයාගේ අකුසල් විපාකයක්. තේරෙනවද? ඉතින් මේ හේතුඵල ධර්මයන් සමාජය ඒකයි කියන්නේ. මේ දෙන්නට ඔන්න ළමෙකුත් ඉපදෙනවා. දැන් ළමයා ඉපදුන දා පටන්ම පීඩාවටපත් වෙනවා. මොකද තාත්තා බොනවා, අම්මා ගුටි කනවා, ළමයාට ඔක්කොම මුකුත්ම නැහැ. ඒතකොට මේ ළමයා කවුද? මේ ළමයා ගිය ජීවිතේ මිච්ඡා ජීවය කරපු කෙනෙක්ගේ සැපවින්ද දරුවෙක්. ඉතින් මේ ජීවිතේ මිච්ඡා ජීවය කරන දරුවෝ සැපෙන්නේ ජීවත් වෙන්නේ. එවැනි දරුවෙක් තමයි අතෙන්ටත් එන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ කාටවත් අසාධාරණයක් වෙලා නැහැ. පවුලක් ඉන්නවා. ඒ පවුලේ මහත්තයා පුදුමාකාර විදියට බොනවා. බීම නිසා නෝනා හැමදාම ගුටි ගන්නවා. දරුවා හැමදාම තාත්තා එනකොට ඇඳයට තමයි ඉන්නේ. තේරෙනවද? නමුත් ඒ දෙන්නටවත් අසාධාරණයක් වෙලා නැහැ නෝනා. තේරෙනවද? මොකද ඒකත් සාධාරණයක් හිතන තියෙන. අසාධාරණයක් මොකද ඒගොල්ලෝ කළ දේ ඒගොල්ලෝ ලබන්නේ. තේරෙනවද? ඔබලා මෙතනින් එළියට බහිනකොට මෙතන පුංචි දරුවෙක් මරලා දාලා ඉන්න පුළුවන්. නමුත් ඒ පුංචි දරුවාට කවදාකවත් අසාධාරණයක් වෙලා නැහැ. එයා පෙර ජීවිතේ මේ විදිහම තවත් දරුවෙක් මරලා දාන්න ඇති. ඒ නිසා තමයි යා මේ ජීවිතයේ ආකාරයෙන් මැරුම් කෑවේ. ලෝකේ කොතනකවත් කාටවත් අසාධාරණයක් වෙලා නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. අපි කරපු දේ අපි ලබලා තියෙන්නේ. ඔබතුමිය මේ මොහොතේ ඇහෙන් කඳුලක් හෙලනවා නම් ඒ කඳුලට හේතුවත් ඔබතුමියමයි. ඔබතුමිය මේ මොහොතේ hina වෙනවා නම් ඒ සිනාවට හේතුවත් ඔබතුමියමයි. මොකද කඳුලත් hinaවත් කියන්නේ ඔබ සංසාරේ කරා වූ හේතුවක්මයි. ඔබ මේ මොහොතේ කඳුලක් හෙලනවා කියන්නේ ඔබ සංසාරේ කාට හරි කඳුලක් දීලා තියෙනවා. ඔබ මේ මොහොතේ hina වෙනවා කියන්නේ ඔබ සංසාරේ කාව හරි හිනස්සලා තියෙනවා. එහෙනම් කඳුලයි සිනහවයි දෙකම ඔබ කරගත්තා වූ දෙයක්ම. එහෙනම් අපි ඇලිලා ගැටිලා වැඩ. ඒක තමයි ධර්මයේ කෙරේ අචල සද්ධාව කියන්නේ. ඒ තැනට ආවත් කෙනා තමයි ලෝකයේත් එක්ක ගැටෙන්නේ යන්නේ නැත්තේ. එයා ගැටෙන්නේ නැහැ කොතනකවත්. කොයිසා විනාශයන් සමාජය තුළ සිද්ධ වුණත් එයා ගැටෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන් අනුව දකිනවා. මොකද අපි කළා වූ දේ නෝනා අපි මේ ලබලා තියෙනවා. ඒ නිසා අපි දැනගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නම් මිච්ඡා ආජීවයෙන් දුකයි සකස් වෙන්නේ කියලා මිච්ඡා ආජීවයෙන් බැහැර වෙලා ජීවත් වෙන්න. මොකද ඒවා තුළ ජීවත් වෙන තාක්කල් අපිට සංසාරයේ අප්‍රමාණ දුක් වලටපත් වෙන්න සිද්ධ වෙනවා. නමුත් මිත්‍යා ජීවය කරන අයට අප්‍රමාණ මිත්‍යා දෘෂ්ටික දෙවිවරු උපකාර කරනවා. ඒ උපකාර කරන්නේ තව මිත්‍යා දෘෂ්ටිය තුළ ශක්තිමත් වෙලා සතර අපායට ඒගොල්ලන්ව ඇදලා ගන්න. ඒ නිසා මොකද සමහර මිනිස්සු කියනවා මේ බලන්නකෝ අපි මෙච්චර සිල් ආරක්ෂා කරන් ජීවත් වෙනවා අපිට කිසි දියුණුවක් නැහැනේ. අර මිනිස්සු වැරදිමයි කරන්නේ බලන්නකෝ අච්චර දියුණු වෙනවා කියලා. එකක් ඒගොල්ලන්ගේ සංස්කාරයක. සංස්කාර නිසා ඒගොල්ලන්ට ලැබෙනවා. අනිත් එක මිත්‍යා දෘෂ්ටික දෙවිවරු ඒගොල්ලන්ට අප්‍රමාණ උපකාර කරනවා ශක්තිමත් වේ මාර්ගය තුල ඉස්සරහට යන්න. ඒ නිසා කොතනකවත් අපි ගැටෙන්න හොඳ නැහැ. වැරදි කරන අය හොඳින් ඉන්නවා. මේ අපි හොඳින් ඉන්නේ දුකටපත් වෙනවා කියන කාරණේ ගැටෙන්න අවශ්‍ය නැහැ. මොකද වැරදි කරන අය හොඳින් ඉන්නවා නම් ඒ එක පැත්තක් ඒගොල්ලන්ගේ සංස්කාර, කුසල් සංස්කාර. ඒතකොට මෙතන ඉන්න කෙනා අපි දක්ෂ වෙන්න ඕනේ. ඒවා දැකලා අපිත් වැරදි තැනට යොමු වෙන්න නෙමෙයි. තේරෙනවද? මේ භයානකභාවයේ වැරැද්දේ භයානකභාවයේ දැකලා අපි නිවැරදි වෙලා අපි කුසල් වලින් ශක්තිමත් වෙලා අනාගතයේ ශක්තිමත් ජීවිතයක් ලබන්න. අපි විරාමයකට යමු. ඒ විරාමෙන් අනතුරුව ගරු ස්වාමින් වහන්සේගෙන් විමසමු අද දවසේදී සැනසීමෙන් යුතු යුග ජීවිත ගත කරන උදවිය අඩුවේයි. අද දවසේදී මේ දහම් කරුණු ඔබට පැහැදිලි කරන්නේ රාජකිරියේ අරිය ඥාන ගරු ස්වාමින් වහන්සේ. පන්සිල් මළුව හැම ඉරිදාවකම උදේ 6 සිට 8 දක්වා දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලෙන් දෝතක්ගත් යතිවරයෙකුගෙන් දම් පැන් පිතක් පන්සිල් මළුව. ගරු ස්වාමින් වහන්ස අපි දකිනවා අද දවසේදී සැනසීමෙන් යුග ජීවිත ගත කරන්නන් අඩුයි. මේ අනුව ස්වාමි භාර්යාවන් හැටියට සම්බන්ධ වෙන්නේ කර්මානුරූපීව එකිනෙකාට වෛර කරන උදවියද ස්වාමින් වහන්ස? එහෙම වෙන්න පුළුවන්. දැන් සිදුවත් කුමාරයාට යසෝදරාව හම්බ වෙන්නේ නෝනා මේ සාරා සංඝ කල්පලක්ෂ කීයකට ඉස්සරහද? එයාර දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී නියත විවරණ ලබනකොටම යසෝදරාව යාට එවලි මුණ ගැහිලි ඉවරයි. එහෙනම් එදා ඉඳන් දසපාරමීම පුරාගෙන ආවා වූ දීර්ඝ වූ කුසල් දහම් වඩමින් ආවා වූ ගමන.
ඒ නිසා ඒ පාරමී ශක්තිය නිසා ඒගොල්ලන්ට ඒවා ලැබෙන්නේ. නමුත් වර්තමානයේ නෝන අපි නිරේතුරුවම අකුසල් තුලමයි අපේ ජීවිත ශක්තිමත් වෙන්නේ. එදා අකුසල් ජීවිත තුල ශක්තිමත් වුණොත් නිරේතුරුවම ගැටුම්කාරී ගැටලුකාරී ජීවිත තමයි අපිට ලැබෙන්නේ. සීලේ දුර්වලභාවය නෝන. නමුත් එහෙම නැතුව හොඳ සමගි සම්පන්නව ජීවත් වෙන පෞල් ජීවිත අප්‍රමාණ තියෙනවා. ඒගොල්ලන් කුසලයේ තුල ශක්තිමත් භාවය නිසා. ඒතකොට යමෙක් මේ ජීවිතයේදී සීලෙන් පරිපූර්ණ වෙන්නේ කුසලයේ තුලින් ශක්තිමත් වෙන්නේ කුමක් නිසාද? පෙර සංසාර පුරුදු නිසා. පෙර සංසාර පුරුදු ඒගොල්ලෝ සීලය හොඳින් වැඩුවා, හොඳින් සද්ධාව තුල හිටියා. ඒ සංසාර පුරුදු නිසා ඒගොල්ලෝ මේ ජීවිතේ සීලය තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. සද්ධාව තුල ශක්තිමත්ව ජීවත් වෙනවා. පෞල් ජීවිතේ ගොඩාක් ආදර්ශමත් ආකාරයෙන් සුන්දර ආකාරයෙන් ගත කරනවා. එතකොට ඒ හැකියාව ඒගොල්ලන්ට ලැබුණේ මොකද්ද? පෙර සංසාරික පුරුදු. තේන. එතකොට පෙර සංසාරයේ සීලෙන් දුස්සීලභාවයන්ට පත් වෙලා සද්ධාවෙන් බැහැරට පත් වෙලා නමුත් මනුස්ස ජීවිත ලැබලා එනකොට මේ ජීවිතේදුත් සීලෙන් දුර්වල වෙනකොට නෝන ඊට අදාළ දේවල් තමයි අපිට ලැබෙන්නේ. ඊට අදාළ ඒ කියන්නේ සමාජය තුල මේ තියෙනා වූ දික්කසාද මේ පෞල් ප්‍රශ්න මේ සියල්ල මොකද්ද? දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. දුස්සීලභාවයේ ප්‍රතිඵලමයි. ඉතින් ඔය දුස්සීලභාවයේ ප්‍රතිඵල මේ ජීවිතේ විතරක් නෙමෙයි. අතීත භවයන්හි අපි කළා වූ කර්මයන්ගේ ප්‍රතිඵල තමයි අපිට ලැබෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ එම කර්මානුරූපී දුක් සහගත බැඳීම සැමියා හෝ බිරිඳ පිළිගත යුත්තේ කොහොමද? මෙහෙමයිනු මං ඒකයි කිව්වේ අපි කරාගත්ත ආයුධය අපිට ලැබිලා තියෙන්නේ. දැන් ඒක මහත් එක්ක ඇවිල්ලා මෙතෙන්ට ඇවිල්ලා යාගේ මේ ෂර්ට් එකේ අත මෙච්චරක් කුසලකව මේ බලන මහත් ස්වාමීන් වහන්සේ ගිය සුමානේ මගේ නෝන හපුල හැපුවා කියලා. ඒ කියන්නේ මගේ නෝන යක්ෂණියක් ස්වාමීන් වහන්සේ කියනවා. එයාගෙන් වචනෙන් කියන ස්වාමීන් වහන්සේ මගේ නෝනා යක්ෂණියක්. මේ බලන්න මාව හපලා ලේත් වෙනවා මං කොච්චර කියන දේ අහන්නේ එයා ද්වේෂය තුලමයි ඉන්නේ කිව්වා. මං ඒ වෙලාවක පුතේ ඔබම කියනවා ඔබේ නෝන යක්ෂණියක් කියලා. එහෙනම් දැන් ඔබේ නෝන ඔය කියන්නේ මොකද්ද? ඔබටත් යක්ෂයෙක් වෙන්න කියලායි. තේරෙනවද? ඒ නිසා නෝනා යක්ෂණියක් වුණ දෙන් ඔබ කවදාක්වත් යක්ෂයෙක් වෙන්න යන්න එපා. තේරුණාද? මොකද ඔබ කරා වූ දෙයක් ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබට නෝනා පාරක් ගැහුවොත් ඔබ තව පාරක් ගහන්න කියලා කියන්නේ යාට. තේරුණාද? දෙවෙනි පාරක් ගැහුවොත් තුන්වෙනි පාරක් ගහන්න හිස නවන්න. නමුත් ඔබේ හිස නමන්නේ නෝනට නෙමෙයි ධර්මයටයි. ඔබට අකීකරු නෝන කෙනෙක් ලැබුණා නම් ඒ ලැබුණේ ඔබේ සංසාර අකුසලයක් නිසාමයි. එහෙනම් ඒ අකීකරු නෝනා තුලින් ඔබ ධර්මයේ මතු කරගන්න දක්ෂ වෙන්න ඕන. වෙන කරන්න දෙයක් නැහැ. නමුත් අවංකවම මේ මහත්තයා මාස 5ක් විතර ගියාට පස්සේ හමු වෙලා මට කිව්වා ස්වාමීන් වහන්සේ දැන් මගේ නෝනා මට ගහන්නේ නැහැ කියලා. තේරුණා? දැන් එයා ප්‍රශ්නේ අමතක කළා. තේරුණා? නමුත් කවදා හරි දවසක අපි ওই ප්‍රශ්නේ මිදෙන්න නම් ඕන අපි එන්න ඕනේ තැන උතන නෙමෙයි. තේරුණාද? අපි එන්න ඕනේ තැන මොකද්ද? බුදුරජාන් වහන්සේ කියනවා අකමැති දේවල් අපිට ලැබිලා. ඒ නිසා අපි හෙළුවා වූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියලා. තේනවා අපි අකමැති බිරින්දෑවරු ලැබලා අප අකමැති සහෝදරියෝ ලැබලා අප අකමැති ඥාතීන් ලැබලා අපි හැඬුවා වූ කඳුළු මහා සාගරයේ ජලයට වැඩි කියනවා නෝන. එහෙනම් කවදාකවත් අපිට මේ කඳුළු සාගරයේ නිවන් හිඳින්න නම් අපිට කරන්න ඕනේ මොකද්ද? මේ ජීවිතේ ලැබුවා වූ බිරිඳ මේ භව ගමනේ ලබන අවසාන බිරිඳයි කියන තැනට එන්න වෙනවා නෝන. තේරුණාද? මේ ජීවිතේ ලැබුවා වූ ස්වාමි පුරුෂයා මම මේ භව ගමනේ ලබන අවසාන ස්වාමි පුරුෂයා කියන තැනට එන්න වෙනවා. එහෙනම් අපිට නරක බිරිඳක් සැරපරු ස්වාමි පුරුෂයෙක් ලැබුණා නම් ඒ ලැබුණේ හේතුවක් නිසාමයි. අපි කාටවත් ස්වාමි පුරුෂයාට හෝ බිරිඳට බයින්න බෑ. තේරෙනවද? මොකද පෙර ජීවිතේ මමත් මගේ ස්වාමි පුරුෂයාට අකීකරු වෙලා ඇති. පෙර ජීවිතේ මමත් බිරිඳට අකීකරු වෙලා ඇති. ඒ වෙයි ඵලයන් තමයි මේ ජීවිතේ අපි ලබන්නේ. ඒ නිසා නෝනා මේක කවදාක්වත් අපිට හොඳින් ඔය වගේ ඔළුව නවල විසඳගෙන ඉස්සරහට යන්න පුළුවන් ගමන නෙමෙයි. තේරෙනවද? එහෙනම් අපි කරන්න තියෙන්නේ බිරිඳ කියන්නේ දුකක්, සාම්පුරුෂයා කියන්නේ දුකක්. ඒ නිසා මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයයි අවසාන බිරිඳයි ලබන්නේ කියන තැනක හිඳලා ඒ චිත්තය ඇති කරගෙන ගුටි කන තරමක් ඔළුව පහත් කරගෙන ගුටිකාමින් අපිත් එක්ක ජීවත් වෙන්නයි තියෙන්නේ. මොකද මං කරපු දේකුයි මම විඳින්නේ. තේරුණා? එහෙම නැත්නම් එහාට අපි ඉස්සරහට යනවා නම් ඒ ඉස්සරහට යෑම තුල තව තවත් විනාශයන් කරායි අපි යන්නේ. ඒ ඉස්සරහට යනවා කියන්නේ මේ බිරිඳ හොඳ නෑ කියලා තව බිරිඳක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. මේ සාම්පුරුෂයා හොඳ නෑ කියලා තව සාම්පුරුෂයෙක් කෙරේ විශ්වාසය ඇති කර ගන්නවා. නමුත් බුදුරජාන් වහන්සේ කියන්නේ බිරිඳක් ලැබුවද සාම්පුරුෂයෙක් ලැබුවද ඔබ ලබලා තියෙන දුකක් කියන කාරණේ. එහෙනම් මේ ගැටලුවෙන් අපිට මිදෙන්න තියෙන එකම තැන තමයි මේ භව ගමනේ මල් ලබන අවසාන සාම්පුරුෂයයි බිරිඳයි ලැබුවේ. මොකද ඔබ මේ ජීවිතේ මාර්ගඵලලාභී දෙවියෙක් දිව්‍යාංගනාවක් වුණොත්
ඔබට නැවත බිරිඳක් සාම්පුරුෂයෙක් ලැබෙන්නේ නැහැ. තේරෙනවද? එතන තමයි ගැලවීම මඟ. එහෙම නැත්නම් ඉතින් ලෝකේ කොතනකවත් ඔය රණ්ඩු වෙනවා අපිටත් අප්‍රමාණ අය ඇවිල්ලා කියනවා අනේ ස්වාමීන් වහන්සේ සාම්පුරුෂයා මෙහෙමයි බිරිඳ මෙහෙම කියලා. නමුත් ඉතින් කරගත්තා වූ දේ අපි ලබන්නේ. ඉතින් තව මේ ජීවිතේ අපි දුස්සීල නම් ඒ කරගත්තා වූ දේ තව බලවත් ප්‍රශ්න බවට අපි පත් කරගන්න. ඒ නිසා එවැනි ප්‍රශ්න තියෙනවා නම් අපි වහාම ඉස්සෙල්ලාම අපි සීලෙන් පරිපූර්ණ වෙන්න ඕන. අපි සීලෙන් පරිපූර්ණ වෙලා මම ඒකයි කිව්වේ පාරක් ගහද්දී දෙවෙනි පාරටත් හිස නමන්න ඒ ගුටි ගන්නේ බිරිඳගෙන්නේ මේ ඔබ ඒ හිස නමන්නේ ධර්මයටයි කියන කාරණේ. වෙන ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් සූදානම් වෙන්නේ අපි තවත් විරාමයකට යන්න. 0112 84 88 88 ඔබ සිරස FM පන්සිල් මළුවට කතා කරන්න. රාජගිරිය ආර්ය ඥානගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණු ඔබට පැහැදිලි කරනවා. ගිහියෙකු රැකිය යුත්තේ ආජීවාෂ්ටමක ශීලයේද පංචශීලයේද? විරාමයෙන් අනතුරුව අපි විමසමු. බුදුන් දෙසූ මඟ සත්‍යය සොයා ගිය අපේ කාලයේ මුනිවරයෙකුගේ ආවර්ජනය. පන්සිල් මළුව. උදේ 7:43. ලස්සන ජීවිතයකට ආජීව අට්ටමක සීලයට ගියොත් එතන මේ මිච්ඡා ආජීවය කියන සිල්පදයක් තියෙනවා. ඒතකොට පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන සිල්පද තියෙනවා. දැන් සමහරු දාන දෙන්න ඔය ආරණ්‍ය වලට එනවා. ඒ ඇවිල්ලා වාහනයක බස් එකක තමයි ඒගොල්ලෝ එන්නේ. ඉතින් ආපුවාම අපි ඒගොල්ලන්ට ආජීව අට්ටමක සීලය සමාදන් කරනවා. නමුත් සමාදන් කරලා ඒගොල්ලෝ යන ගමන්ම වාහනේ සින්දු කියාගෙන බෙර ගහගෙන ඕවා කරගෙන තමයි යන්නේ. එතකොටම අර සීලය දුර්වල වෙනවා. තේරුණාද? එතකොට අපි කියමු යම් කෙනෙක් ඉන්නවා කඩේ හන්දියේ ග්‍රොසරියක් කරන මහත්තයෙක් ඉන්නවා. එයා ග්‍රොසරිය අයිස් පෙට්ටියේ කුකුල් මස් විකුණනවා. එවනම් කඩේ හන්දියේ හෝටලයක් කරන මහත්තයෙක් ඉන්නවා. ඒ හෝටලේ මහත්තයා කොත්තු රොටියක් එහෙම නැත්නම් මාළු පිරිසියක් මාළු බත් එකක් විකුණනවා. ඒ මොහොතේම නෝනා ඒගොල්ලෝ ආජීවයට අහු වෙනවා. තේරෙනවද? මොකද ඒගොල්ලෝ මස් මාංශ වෙළඳන් කරනවා. එහෙමනම් එතනදී අපිට ගැළපෙන සීලය තමයි පංචශීලය. තේරෙනවද? ඒතකොට අපි කිව්වොත් එහෙම නෑ පංචශීලය නෙමෙයි හැමෝම ආජීව අට්ටමක සීලයක් රකින්න කියලා. එහෙනම් මේ රටේ ඉන්න කිසිම ගොසරියක් කිසිම හෝටලයක් කරන කෙනෙකුට ආජීව අට්ටමක සීලය රකින්න බෑ. තේරෙනවද? එහෙනම් අපි ඒගොල්ලන්ව ධර්මයෙන් ඈත් කරන්න බෑ. ධර්මයෙන් අයින් කරන්න බෑ. ඒගොල්ලොත් මේ ශාසනයෙම කොටසක්. ඒකයි බුදුරජාණන් වහන්සේ කියන්නේ නිත්‍ය සීලය පංචශීලය බවට රකින්න. තේරෙනවද? පංචශීල් සමාදන් වුණාට පස්සේ ඔබ හෝටලේ මාළු කෑල්ලක් වික්කාය කියලා ඔබට සිල්පදයක් බින්දෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් Taman සීලය තුල ශක්තිමත් වෙලා ඉස්සරහට යද්දී සද්ධාවෙන් පරිපූර්ණ වෙද්දී මාර්ගයේ ශක්තිමත් වෙද්දී එයා මිත්‍යා ජීවෙන් වෙනස් වෙයි. එහෙම නැතුව සාමාන්‍ය ගිහි කෙනෙකුගේ නිත්‍ය වූ සීලය පංචශීලය කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සමාදන් වන එම ශීලයන් බිඳෙනකොට සිද්ධ වෙන අකුසල කර්මයන් කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ පැහැදිලි කරගන්න පුළුවන්? මෙහෙමයි නෝනා අපි නිරතුරුවම හුඟක් අය සමාජයෙන් කියන ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ මම ව්‍යාපාරයක් කරනකොට රැකියාව කරනකොට මට බොරුවක් කියවෙනවා. නැත්තම් මම මගුල් ගෙදර ගියාම මත් වතුර ටිකක් පේනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ සිල්පදේ නැත්තම් දෙක නිසා අපි නිරතුරුවම ගැටෙන සිතෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා කොයිම වෙලාවකත් නෝනා බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන්න යන්න එපා. මොකද Taman බිඳෙන සිල්පදේ ගැන හිතලා ගැටෙන මොහොතක Taman මිය පරලව ගියොත් ඔබ වැටෙන්නේ සතර අපායට. ඒක මහා අපරාධයක් නෝනා. තේරෙනවද? රකින්න සිල්පද හතරක් තියෙනවනේ. හැම වෙලාවම රකින්න සිල්පද හතර ගැන සතුටු වෙමින් ජීවත් වෙන්න. තේරෙනවද? රකින්න සිල්පද ගැන හතර සතුටු වෙමින් ජීවත් වෙද්දී ඒ සතුට විසින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න අපිට පුළුවන්කම ලැබෙනවා. කොයිම වෙලාවකවත් සිල්පදයක් බිඳුනා කියලා බිඳුන සිල්පදේ ගැන ගැටෙන්න හිතන්න යන්න එපා. ඒක නිවැරදි කරන්න උත්සාහ ගන්න. නමුත් රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු නොවුනොත් නෝනා අනිවාර්යයෙන්ම ඒ සිල්පද බිඳෙන සිල්පදේ ගැන ගැටුනොත් අපි අනිවාර්යයෙන්ම සතර පාටයි යන්නේ. නමුත් හරි අපරාධයක් රකින්න සිල්පද හතර. ඒ නිසා අපි උත්සාහ ගන්න ඕනේ බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න. නමුත් බිඳෙන සිල්පදේ ගැන හිතන්න යන්න එපා. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ඒ සතුටම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න හේතු වේවි. ඒ වගේම තමන්ගේ අතීතයේ වුණා වූ සිල්පද බිඳීමක් තියෙනවා නම් කොයිම වෙලාවකවත් ඒ සිල්පද බිඳීම නැවත නැවත සිහියට ගන්න යන්න එපා. ඒ සිල්පදය අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට දැකලා යටපත් කරලා දාන්න. ඒ අකුසලයේ විපාකෙ පිණිස ඒවි. නමුත් ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් අතීතයේ සිදු වුණා වූ සිල්පද බිඳීම් තියෙනවා නම් ඒක අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යට කරලා දාන්න නැවත මතු කරලා ගන්න එපා. මේ මොහොතේ ඉඳන් ශක්තිමත්ව සීලය තුල
ජීවත් වෙන්නේ. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරනවානේ. 999ක් මරලා අම්මව මරන්නේ කියලායි මේ යන්නේ ආනන්තරීය පාප කර්ම කරන්නේ. නමුත් ඒසා මනුස්ස ඝාතන කළලත් ඒ සෑම ඝාතනයක්ම අකුසලයක්ම අතීත පංච උපාදානස්කන්ධයක් හැටියට යටපත් කරලා උතුම් රහත් භාවයට පත් වෙනවා. නමුත් අකුසලයේ විපාකයට ආවා. අකුසලයේ විපාකයට නෙමෙයි අපි බය වෙන්න ඕනේ. මේ ධර්මාබෝධය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. ඒ නිසා සිල්පදයක් බිඳුනොත් කොයි වෙලාවකවත් බිඳුන සිල්පදය ගැන ගැටෙන්න එපා. නිවැරදි කරගන්න උත්සාහ ගන්න. රකින්න සිල්පද ගැන හතර හිතලා සතුටු වෙන්න. ගරු ස්වාමීන් වහන්සේ ගිහි ජීවිතයක් ගත කරන කෙනෙකුට සෝවාන් භාවයට පත්වීම අතිශය අසීරු කාරණයක්ද ස්වාමීන් වහන්සේ? අනේ නෑ බුදුරජාණන් වහන්සේ මේ විශාකාව අනේ පිරිසිතුමා නකුල මාතා නකුල පියා ඔය වගේ දසදහස් ගණන් ලක්ෂ ගණන් උපාසක උපාසිකාවෙන් හිටියා. ඉතින් මේක අපහසුතාවයක් නෑ අපහසු වෙන්නේ අපි තුල විචිකිච්ඡාව තියෙන නිසා. මේක අපහසුයි කියන සැකය නිසාම අපිට මේක අපහසුවක් බවට පත් වෙනවා. ඉතින් මේ අපහසුවක් නෑ කියන කාරණේ සකස් කරලා දෙන්නේ කවුද? සද්ධාව. අපිට හිතෙනවා නම් සෝවාන් ඵලයට පත්වීම අපහසුයි කියලා මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? සද්ධාවේ ප්‍රශ්නයක් නෝනා. සද්ධාවේ එහෙනම් සද්ධාව ඇති කරගන්නේ කොහොමද? කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනේ. ශ්‍රවණය කළා වූ සද්ධර්මයෙන් ඕනේ මෙනෙහි කරන්න ඕනේ. ඔන්න එතකොට සද්ධාව සකස් වෙනවා. තේරෙනවද? සද්ධාව සකස් වුණාට පස්සේ මේ ජීවිතේ සෝවාන් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාව තමන්ගෙන් බැහැරට යනවා. තේරෙනවද? එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. කාට හරි මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියලා තියෙනවා නම් සද්ධාවේ ප්‍රශ්නයක් එතන තියෙන වෙන කිසිම දෙයක ප්‍රශ්නයක් නෙමෙයි. අද දවසේදී පන්සිල් මළුවේදී අප සියලු දෙනා එක්ව ගත කළ කාලය ඉතාමත් අර්ථ සම්පන්නයි. මේ විරාමයෙන් අනතුරුව අතිපූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේගෙන් අප විමසමු පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍ය බලපෑම් ඇති වෙන්න පුළුවන්ද කියලා. දම් පිපාසාවෙන් පෙළෙන අපට දම් ගඟුලින් දම් තෝතක්. පන්සිල් මළුව අතිපූජ්‍ය රාජගිරියේ අරියඥානගරු ස්වාමින් වහන්සේ අද පන්සිල් මළුවේදී මේ දහම් කරුණ ඔබට දේශනා කරනවා. අපේ කාල වේලාව හමාර වීමත් එක්ක අද දවසේදී උන්වහන්සේගෙන් විමසන අවසාන ප්‍රශ්නය මා දැන් විමසනවා. ගරු ස්වාමින් වහන්සේ පංචශීලයේ රකින්න කෙනෙකුට වුණත් අමනුෂ්‍යන්ගේ බලපෑම් ඇතිවිය හැකිද? මෙහෙමයි නෝනා. එහෙම කරන්න බැරි කමක් නැහැ. තේරෙනවද? නමුත් කෙනෙක් සද්ධාවෙන් පරිපූර්ණ නම්, සීලයෙන් පරිපූර්ණ නම් තමන් තුළ විශ්වාසයක් සකස් වෙන්න ඕනේ අමනුෂ්‍යයෙකුට තමන්ගේ ජීවිතයට බලපෑමක් කරන්න බෑ කියලා. එහෙම සකස් වෙන්න ඕනේ. තේරුණාද? සමහර විට අපි සද්ධාවෙන් පරිපූර්ණ නැහැ. නමුත් සිල්පද පහ අපි ආරක්ෂා කරනවා. සිල්පද පහත් ආරක්ෂා කරගෙන අපි නිරේතුරුවම අපේ මැරිච්ච අම්මා ගැන, තාත්තා ගැන, ආච්චි ගැන, සීයා ගැන හිතමින් ඒවා පස්සෙම දුවනවා. ඔය සමහරු ඉන්නේ දැන් ආච්චි මැරලා අවුරුදු 20යි. තාමත් ආච්චි ගැන හිත අඬා ඉන්නවා. එතකොට මේගොල්ලෝ මේ පරදත්ත රූප ජීවි പ്രേත කියන තැන ඉන්නවා නම්, പ്രേත ලෝකවල ඉන්නවා නම් ඒගොල්ලන්ට මේ අපේ හිත දකින්න පුළුවන්. තේරෙනවද? එතකොට එහෙම දැක්කහම මේ අය මේ අපිට මැරිච්ච අය කරේ මෙච්චර ලෙන්ගතුයි කියලා ඒගොල්ලෝ අපේ ජීවිතේට එන්න පුළුවන් ඕන. එහෙම බැරි කමක් නැහැ. එහෙම එන්න පුළුවන්. ඔය සමහරු සාත්තර කියනවා වගේ ඔය කියන්නේ ඔය දෙවිවරු නෙමෙයි. දෙවියෝ එන්නේ කවදාකවත් මිනිස්සෙක්ගේ ඇඟට. තේරෙනවද? ඔය මේ පල්ලෙහා ඉන්න නීච කොටස්. දෙන මොකද ඒවා කෙරේ උපාදානය සකස් කරගෙන ඒගොල්ලොත් කැමති අපිට උදව් කරන්න අපිට කීයක් හරි හම්බ කරලා දෙන්න. ඒ වගේ ඒගොල්ලෝ මේ ශරීරයට වැහිලා එක දේවල් කරන්න පුළුවන්. ඒගොල්ලන්ගේ උපාදානය නිසා. එහෙම නැතුව සමහර වෙලාවට දැන් මුගලන් මහරහතන් වහන්සේගේ කුසටත් එක්තරා අවස්ථක මායя රිංගනවා. තේරුණාද? ඒ වගේ අමනුෂ්‍ය කොටස් ශරීරයට රිංගලා රෝගාබාධයන් නැති කරන්න පුළුවන්. අමනුෂ්‍ය කොටස් වගේම මේ ප්‍රේතය භූතය වගේම ප්‍රේත මේ තිරිසන් ලෝකෙකුත් තියෙනවා. මනුෂ්‍ය ලෝක ආශ්‍රිතව ප්‍රේත තිරිසන් ලෝකයක්. ප්‍රේත ආලි ප්‍රේත හරක් ප්‍රේත මේ භූත මුව භූත මේ කුකුල්ලු භූත මේ මොනරු එතනින් ගියාම භූත මාළු භූත තලගොයි භූත මකුලුව භූත මදුරුව මේ වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව භූත තිරිසන් ලෝකයක්. ඒ භූත තිරිසන් ලෝකයේ මේ භූත තලගොයි ඉන්නවා. තේරුණා? ඒතර මේ භූත තලගොයා ජීවත් වෙන්නේ කොහොමද? භූත මකුලුවන්ව මරාගෙන කාලා. තේරුණාද? ඒතර මේ භූත ලෝකයේ ඉන්නා වූ භූත මකුලුවන් වගේ සතෙකුට උනත් අපේ ජීවිතේ රින්ගන්න පුළුවන්. කොහොම වුණත් මෙවැනි දේවල් සිද්ධ වෙන්නේ අපි සද්ධාවෙන් සීලෙන් දුර්වලභාවයට පත් වෙලා නම්. අපි සද්ධාවෙන් සීලෙන් පරිපූර්ණ නම් මෙවැනි අමනුෂ්‍ය බලවේග අපේ ජීවිතයට එන්න බෑ. ඒ කියන්නේ කොතනකින්වත් ගැලවීමක් නැහැ. මොකද ලෝකේ ඒ තරම් සංකීර්ණ තැනක් නෝනා. පියවි ඇහැට අපිට පේන්නේ ලෝකයෙන් පුංචිම තැනක් විතරයි. පුංචි දෙයක් විතරයි. මේ නොපෙනෙන සමාධිය ඇහැට තමයි මේ ලෝකයේ තියෙන යථා ස්වභාවය දකින්න. ඒ යථා ස්වභාවයේදී මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන තිරිසන්ුන්ට වඩා භූත ලෝකයේ තිරිසන් සතුන්
වැඩි. තේරෙනවද? ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් සමාධියෙන් පසු වෙනකොට ඒක මුහුදාශ්‍රිතව තියෙන කුටියක උන්වහන්සේ දකින්න මේ සද්දන්ත යක්ෂයෙක්. ඒ අක්ෂයාව මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ දල් එළියට පැනලා ඇස් රතු වෙලා එළියට පැනලා බඩ නෙරපු මිත්‍යා දෘෂ්ටික යක්ෂයෙක්. එතකොට මේ මිත්‍යා දෘෂ්ටික යක්ෂයා ඉන්න තැන එතන තියෙනවා මේ හරක් ඔලු 7ක් නැත්නම් 8ක්. ඒ හරක් දෙවලු අපේ හරක් වගේ විශාල ඔලු නෙමෙයි. ඊට වඩා පොඩි. එතකොට එයා මුහුදායිනේ ඉන්න නිසා එයා ළඟ තියෙනවා මේ මාළු ගොඩක්. තේරෙනවද? ඒ එක මාළුවෙක් නෝනා මීටර් කොහොමත් 30ක් විතර විශාලයි. ඒ එක මාළුවෙක්. ඒ මාළුවා දෙකට කපලා තුනට නවලා තියෙන්නේ. ඒ වගේ මාළු දෙන්නෙක් විතර මෙහෙම නවලා එක ගොඩේ ගහලා තියෙනවා. තේරෙනවද? එතකොට මේ හරක් මේකේ ඔලු තියන්නේ ඇයි? මෙයා මේ හරක් ටික කාලා. එතකොට මේ හරක් කියන්නේ නෝනා මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් නෙමෙයි. තේරෙනවද? මිනිස්සයා මනුස්ස ලෝකේ ජීවත් වෙන හරක් මරාගෙන කනවා වගේ ඒ අමනුස්ස යක්ෂ പ്രേත කොටස් යක්ෂ කොටස් අර භූත ලෝකේ ඉන්න සත්තු තමයි මරාගෙන කන්නේ. දැන් මුහුදේ මාළු ඉන්නවා වගේම භූත මාළුත් ඉන්නවා. මහා විශාල මාළු ඉන්නවා. ඒගොල්ලෝ මැරිලා ගිහිල්ලා භූත ස්වභාවයේ මාළු වෙලා උප්පත්තිය ලබනවා. ඔය හරක් රැල් පිටිපස්සේ භූත හරක් අප්‍රමාණව ඉන්නවා. මොකද හරකෙක් මැරෙන වෙලාවේ යාට රැළ පිළිබඳවයි උපාදානය සකස් වෙන්නේ. නමුත් එයා හරකෙක් කුසේ ඉපදුනේ නැත්නම් ඒ රැළේම භූත සතෙක් කියලා ඉපදෙනවා. එතකොට මේ භූත සත්තු තමයි මේ යක්ෂයෝ අල්ලගෙන මරාගෙන කන්නේ. තේරෙනවද? ඉතින් ඒ වගේ සංකීර්ණ ලෝකයක් අපි ඉස්සරහා තියනවා නෝන. ඉතින් ඒ සංකීර්ණ ලෝකයේ ඉන්න මේ මකුලුවා වැනි සතෙකුටත් අපේ ජීවිතයට රිංගන්න පුළුවන්. රිංගලා අපේ කොතන හරි ලෙඩ කරන්න පුළුවන්. එහෙම නැහැයි කියලා කියන්න බෑ. ඉතින් එහෙමනම් ඒවෙන් අපි ආරක්ෂා වෙන්න නම් අපිට මේ නොපෙනෙන ලෝකේ නැති කරන්න බෑ. භූත ලෝකේ එහෙම නැත්නම් ප්‍රේතයා යක්ෂයා කියන කෙනා නැති කරන්න බෑ. ඒවා ලෝකේ ස්වභාවයක්. එහෙනම් අපි මේවාට ඔරොත්තු දෙන ජීවිතයක් අපි සකස් කරගන්න ඕනේ. මේවාට ඔරොත්තු දෙන ජීවිතය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් සීලේනුත් පරිපූර්ණ වෙච්ච ජීවිතේ. උන්වහන්සේ බුදුදහම ඇසුරින් පසක් කරගන්නා වූ මේ ජීවිත සත්‍ය නැවත නැවතත් ඉස්මතු කරමින් අපට පැහැදිලි කරන්නේ ඔබටත් මටත් නොවරදින්නටමයි. අපායගාමී නොවී ජීවත්වන ආකාරය හඳුන්වා දෙන්නටයි. එහෙමනම් ඔබත් මේ කාල වේලාවෙන් උපරිම ප්‍රයෝජන ගත්තා නම් උන්වහන්සේ පැහැදිලි කර දුන් කරුණු නැවත නැවතත් හොඳින් සිතෙහි දරාගෙන ක්‍රියාවෙහි යොදවන්න. ධර්මයේහි හැසිරෙන්නා ධර්මයේ විසින්ම රකින්නු ලබයි කියන කාරණය සිතෙහි දරා ගන්න. ගරු ස්වාමින් වහන්සේට සියලු දෙනාම එක්ව පින් අනුමෝදන් කරන්න. උන්වහන්සේට මේ සත්‍ය ධර්මයේ සොයා තවත් බොහෝ දුර යන්නට ශක්තිය ධෛර්යය ආශිර්වාදය ලැබෙන්නටිය කියා අප ප්‍රාර්ථනා කරමු. ලබන ඉරිදාත් පන්සිල් මළුවේදී අපි මුණ ගැහෙමු. ඔබට තෙරුවන් සරණයි. ඇස් පියා ගන්න.